අද අපේ කතානායකයා තමයි නික් වුජික්. ඔහුට සුන්දර ළමා කාලයක් නම් තිබුණේ නෑ. ඔහු උපතින්ම දුර්ලභ රෝගයකට ගොදුරු වෙනවා. ඔහුට පිහිටන්නේ ඉතා කුඩා අත්පා. ඔහු ඉපදිලා ප්‍රථම වතාවට දෙමාපියන්ට පෙන්නපු අවස්ථාවේදී ඔවුන් ඉතා කම්පනයට පත්වෙනවා. කොතරම් කම්පනයට පත්වනවාද කියනවා නම් ඔහුගේ පියා රෝහලෙන් පිටතට ගිහින් වමනය පවා දානවා. ඔවුන් ප්‍රථමයෙන් නික්ව ප්‍රතික්ෂේප කරනවා. නමුත් පසුව දෙදෙනා කතා කොට නික් වෙනුවෙන් උපරිමය කරන්න හිත හදා ගන්නවා. එක් අවස්ථාවක නික් කියනවා තුන්වන ලෝකයේ රටක උපන්න නම් දෙමව්පියන්ට ශාපයක් ලැජ්ජාවක් කියලා උපතේදීම මරා දමන්න තිබුණා කියලා. නමුත් ඔහු ඉපදෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර 1982 දී. ඔහුගේ දෙමව්පියන් දුෂ්කා සහ බෙරිස්ලාව් වුජික් වනවා. ඔවුන් සංක්‍රමණිකයන්. නික්ට මිෂෙල් හා ආරෙන් කියලා සහෝදරයෙකුයි සහෝදරියකුයි හිටියා. පාසල් යන සමය වන විට නික්ට ප්‍රධාන ධාරාවේ පාසලක් සොයා ගැනීමට නොහැකි වෙනවා. එවකට වික්ටෝරියා ප්‍රාන්තයේ තිබෙන නීතිය අනුව ශාරීරික ආබාධ ඇති අයෙකුට ප්‍රධාන පාසලකට ඇතුළත් විය නොහැකි නිසා. නමුත් පසු කාලීනව එම නීතිය වෙනස් වීම නිසා ප්‍රධාන ශාරීරික පාසලකට ඇතුළු වන ප්‍රථම ආබාධිත සිසුවා බවට නික් පත් වෙනවා. ඔහුගේ පාසල් කාලයත් මුලදී සුන්දර එකක් නම් වෙන්නේ නැහැ. ළමයින්ගෙන් සිදුවන හිරිහැර දරා ගැනීමට නොහැකිව අවුරුදු 8දී ඔහු සියදිවි නසා ගන්න උත්සාහ කරනවා. නමුත් ගෙදර අය මතක් වීම නිසා එම අවස්ථාව මගහැරෙනවා. යලිත් අවුරුදු 10දී පිහිනුම් තටාකයේ ගිලී සියදිවි නසා ගන්න උත්සාහ කරනවා. ඒ අවස්ථාවෙත් දෙමව්පියන් මතක් වීම නිසා එය වැළකෙනවා. ඔහු නිතරම දෙවියන්ට යාඥා කරමින් අත්කකුල් ඉල්ලා සිටිනවා. දිනක් මව විසින් නික්ට පත්තරේ තිබෙන ආබාධිත කාන්තාවක් ගැන ලිපියක් පෙන්වනවා. එම ලිපිය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්වෙනවා. ඔහු එයින් ජයග්‍රහණයේ ආස්වාදය වටහා ගන්නවා. ඉන් අනතුරුව අත්පා නැමැතිව පූර්ණ ජීවිතයක් ගත කරන්න නික් පුරුදු වෙනවා. අද වන විට සාමාන්‍ය කෙනෙකු මෙන් වේගයෙන් ලිවීමට, පරිගණකයේ හැසිරවීම, විනාඩියකට වචන 45ක් ටයිප් කිරීම, ටෙනිස් බෝල විසි කිරීම, වතුර වීදුරුවක් ලබා ගන්න, කොණ්ඩේ පීර ගන්න, දත් මදින්න, දුරකථනයට පිළිතුරු දෙන්න, ගෝල්ෆ් ක්‍රීඩා කරන්න, පිහිනීමට, ස්කයි ඩයිවිං වැනි ක්‍රියාවන් රාශියක් කිරීමේ හැකියාව ඔහු සතු වෙනවා. පසු කාලීනව ඔහු පාසල් කණ්ඩායමේ නායකත්වය දරනවා. එමෙන්ම ආබාධිත අය වෙනුවෙන් අරමුදලක් පිහිටවනවා. මෙම කාලයේදීම යාඥා කණ්ඩායමේ දේශනා දෙන්න පටන් ගන්නවා. අවුරුදු 21 දී ග්‍රිෆින් විශ්වවිද්‍යාලයේ වාණිජ්‍යවේදී උපාධිය ඔහු ලබා ගන්නවා. තවද ගණකාධිකරණ හා මූල්‍ය සැලසුම්කරණය පිළිබඳ ද්විත්ව උපාධිය ඔහු ලබා ගන්නවා. 2005 දී ඔහු Life Without Limbs කියන ලාභ නොලබන සංවිධානයක් පටන් ගන්නවා. 2007 දී Motivational Speaking නම් කම්පැනියක් පටන් ගන්නවා. ඊට අමතරව නික් රංගපෑමටද යොමු වෙනවා. The Butterfly Circus කියන කෙටි චිත්‍රපටයේ ඔහු රඟපානවා. 2010 දී Method Best Independent Film Festival හිදී ඔහු රඟපාපු කෙටි චිත්‍රපටයේ විල් කියන චරිතයට සම්මානයක් ලැබෙනවා. ඔහු දැනට ජීවත් වන්නේ කැලිෆෝනියාවේ. 2008 දී ටෙක්සාස් හිදී නික්ට ඔහුගේ ආදරය හමු වෙනවා. ඇය නමින් කැනා මියහාරා. ඇය සමග ආදරයෙන් බැඳෙන නික් 2012 දී විවාහ වෙනවා. අද වන විට ඔහු දරුවන් 4 දෙනෙකුගේ පියෙක්. මේ වන විට නික් ලෝක ප්‍රසිද්ධ දේශකයෙක් වගේම ඔහු රචකයෙක්. ඔහු ලියපු පොත් අතර Life Without Limits, Stand Strong, Love Without Limits වගේ කෘති ඇතුළත්. මෙම කෘති භාෂා 30කට වඩා පරිවර්තනය කරලා තියෙනවා. නික්ගේ දේශනා මගින් ජීවිත ගණනක් ඔහු රැකගෙන තිබෙනවා. නික්ගේ දේශනවල නිතර ඔහු සඳහන් කරන දෙයක් තමයි එක අරමුණක රැඳෙන්න. ඒ වගේම කවදාවත් අත්හරින්න එපා. Never give up. කල නොහැක්කක් නැහැ. Nothing is impossible. ඔහුගේ ජයග්‍රහණයේ රහස ලෙස එම කරුණු හඳුන්වන්න පුළුවන්.
ඉතින් ඔබට නොලැබුණු දේ ගැන පසුතැවෙනවද? ඔබට නොලැබුණු දේ ගැන පසුතැවෙන්නේ නැතුව ඔබට ලැබෙන දේෙන් ඔබට පුළුවන් උපරිමය කරන්න. නික් වගේ ජීවිතේ ජය ගන්න. යලිත් දවසක තවත් චරිතයකින් අපි හමු වෙමු. ආයිබුවන් පුතේ. අයිබෝන් ටීචර්. බලන්නකෝ. මං ටියුට් එකක් දාලා ටියුට් එක ගත්තේ නැහැ කියලා ඉතින් කලබල වෙන්න එපා ඈ. කිච්ච ලොකුවට හිතන්න එපා හරිද? ගත්තු නැති අය ඉන්නව නේද? ඊයේ පාඩමද ටීචර්? ඉතින් කලේ යන්නේ ඒක තිලමොට්ටි ජාතකේ. ඒක ගත්ත ටීචර්. තිලමොට්ටි මට කියන්නකෝ බලන්න. තිලමුට්ටි කියන එකේ තේරුම මොකද්ද? යාගා ඔයා හිටියේ නෑ නේ කිසතියේ. නෑ ටීචර් එදා හිටියේ නෑ. තිලමුට්ටි කියන්නේ මොකද්ද? තිල කියන්නේ මොකද්ද? තල තල තිල කියන්නේ තල. තල අතට අරන් මෙහෙම මිටක්. දැන් මට කියන්න තලගුලි දැකලා නෑ තලගුලි කාලා නෑ කිව්ව අය කො. තලගුලි දැක්කේ නෑ තලගුලි කෑවේ නෑ කියලා කිව්ව අය කවුද? අයියෙන් කියනවා කියලා. ආ ටීචර් දැකලා තියෙනවා කාලා නෑ. තලගුලි කාලා නෑ. තව කවුද තලගුලි කාලා නැත්තේ? ත්‍යාග තලගුලි කාලා තියනවද? කාලා තියෙනවා ටීචර්. මොකද්ද යෂනි? යෂනි කියන්නේ කවුද මට කියන්න. යෂනි අලුත් පුතේද? යෂනි. ඔව් ටීචර්. අනේ කැමරා ඔන් කරන්නකෝ අනේ යාගේ චුට්ටි මුණ බලන්න. අපිට ඔය වඳුර ගන්න පාරදී දැක්කොත් එහෙම. ඕ යෂනි ගියා. ඔයා කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? කොයිද ගම? නුවර ටීචර්. කොයිද? නුවර. නුවර එළිය. නෑ නේද නුවර. නුවර. මේ ටික දලදා ප්‍රදර්ශනයේ තිබ්බනේ. ඒකනේ නුවර. අපි කට්ටිය එකතුලා යන්ද මේ යෂණීගේ යෂණීගේ ගෙවල් පැත්තේ දලදා මාලිගාව ඇඳගෙන එන්න තිබ්බා. අන්න යෂණී බය වුණා. එනේ අපි ඉන්නේ නැහැ. හරිද? එතකොට හරි ලස්සන ප්‍රදේශයක් නේ යෂණී. යෂණී තල කාලා තියනවද තල කැරලි? ඔව් ටීචර්. තිල මුට්ටි කියන්නේ තිල කියන්නේ තලවලට පාලියෙන්. මුට්ටි කියන්නේ මිටට. මුට්ටිය නෙමෙයි අර ලිප්පේ බත් මුට්ටි හැම නෙමෙයි. මිට. හරි. තල මිටේ කතාව. තල මිටේ ජාතකය. මට කියන්නකෝ දන්න කෙනෙක් ඉන්නවනම්. දැන් මං තිනුලිට කිව්වා අම්මට කියලා තලගුලියක් ඉල්ලන් කන්න කියලා. තිනුලි මේ සතියේත් කෑවේ නෑ නේද? කෑවේ නෑ කන්න හිතෙන්නේ නෑ. ඇයි ඒ? එනමුද? තල කියන්නේ ඉතාමත් ගුණාහාරයක්. තලවල මේදය තියෙනවා. ශරීරයට හිතකර මේදය තියෙනවා. තල කන්න ඕනේ. හරිද? දවසට තලයට 10ක්වත් කන්න ඕනේ. එතකොට මේ ජාතක කතාවක් කියන්නේ මොකද්ද? තල 60 10ක් කිව්වම මේ ජීවිත කෙල චුට්ටක් ගාලා තල වලට ඇඟිලි තිබ්බම 60ක් අතේ යලනවා. මං හරිනේ? ආ ටීචර් හැම මම කන්නේ.
තිල මුට්ටි ජාතකය. ඒ කියන්නේ ජාතක කතා කියන්නේ මොනවද? ජාතක කතා මොනවද තියෙන්නේ? බෝධිසත්ව අවදියේ උත්පත්තිය ලැබූ භවයන් පිළිබඳ. අන්න හරි. බුදුන් වහන්සේගේ පෙර භවයන්ගේ ජන්ම කතා. අපේ බුදුහාමුදුරුවෝ ඉන්නවනේ. යශනි බෞද්ධද? බෞද්ධ නම් දන්නවා. බුදුන් වහන්සේ අපි දන්නවා දසපාරමිතා පුරලා තමයි බුදු උනේ. බෝධිසත්ව නැත්නම් සිද්ධාර්ථ කුමාරයා දසපාරමිතාවල් පුරලා තමයි බුදු උනේ. මේ දසපාරමිතාවල් පුරන්ඩ බෝධිසත්වයේ ඉපදුනාලු. සිද්ධාර්ථ කුමාරයා ගිය ආත්මවල ඉපදුනාලු 547 වතාවක්. ආත්ම 547ක්. හරිද? මේ 547 ඇතුලේ ආත්මවල මෙරි ඉපදෙමින් මැරෙනවා ඉපදෙමින් එහෙම 547 වතාවක් පෙරම් පිරවලු දසපාරමිතා. හරි. එතකොට මේ ජාතක කතා තුලින් නිරූපණය වෙන්නේ බෝධිසත්වයන්ගේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයාගේ අතීත ජන්ම කතා. බුදුන් වහන්සේගේ අතීත ජන්ම කතා. බුදුන් වහන්සේ එක ආත්මෙක ඉපදුනාලු මේ තිලමුට්ටි ජාතකයේ නැත්නම් මේ තිලමුට්ටි ජාතකයේ චරිතයක් විදියට. මේ බුදුන් වහන්සේගේ අතීත ජන්ම කතාව තමයි මේකෙන් කියවෙන්නේ. අපි අහලා තියෙන ජාතක කතා ගොඩක්. අපි නම් පාඩමට යමු. පාඩම කියලා දෙන්න කලින් අපි පොඩ්ඩක් ජාතක කතා ගැන චුට්ටක් බලමුකෝ මොනවද මේ ජාතක කතා කියන්නේ කියලා. හරිද? ජාතක කතා ඉවරයිනේ. ඉවල නෑ මැනිකේ. අපි එදා ටියුටර් කළේ නෑ. ඉවර වුණාට ඔයාලට මතක නෑනේ. තිලමුට්ටි මතක නෑනේ. ආගෙන ඉන්න හොඳට. හරි. ජාතක කතාවක් කියන්නේ මොකද්ද? පුබ්බ ජාතං භූතං පුරා උත්තං භගවතෝ පුබ්බා චරිතං කායති කතේති පකාසේති ති ජාතක. දැන් යශනි දන්නවා ඇති මොකද එයා ඉන්නේ නුවර නිසා බුදුන් වහන්සේගේ දන්ත ධාතු වැඩම කරන වැඩමලා සිටින නගරේ. නිසා බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනාගිය සතුටක් යශනිට තියෙනවා. බලන්න අනිත් අයගේ මොන දිහා ධාතු ප්‍රදර්ශනයෙන් බලන්න ගියාද? නෑ යන්නේ. මෙච්චර දුර ඉඳන් මිනිස්සු යනවා ගෝලිමේ දවස් ගණන් ඉඳන්. අපි අල්ලපු පැටින්න යන්නේ නෑනේ. යන්න බෑනේ සෙනගනේ. ගොඩාක් සෙනග. නැත්තම් ටීචර්ත් යනවා යන්න බෑනේ සෙනග දැක්කාම සංසාරේ කලකිරෙනවනේ. ඔය ගොඩේ ඉන්නේ කොහොමද? ඉහත පාලි පාඨය අනුව ගෞතම බුදුන් වහන්සේගේ බෝධිසත්ව අවධිය පිළිබඳ හෙවත් බෝධිසත්ව අවධියේදී උත්පත්තිය ලැබූ භවයන් පිළිබඳ කතා ජාතක කතා ලෙස සැලකේ. ඇයි මම මේක නැවත නැවත කියන්නේ? ඔයාලට ඉහළ පන්ති වලටත් මේක එනවා පුතේ. දක්ෂයෙක් කියනනම් කියන්න ජාතක කතා අඩංගු කරලා ලිව්ව කෘතිය මොකද්ද? 550 අපි 550 ජාතකය. 550 ජාතක පොත. අපි පූජනීය ග්‍රන්ථයක් විදියට සලකනවා නේ. මට දක්ෂයෙක් කියනවා නම් කියන්න 550 ජාතක පොතේ ජාතක කතා කීයක් තියෙනවද? 567. 547යි තියෙනුනේ 547යි. මට 567ක් කියනවා වගේ. 547යි 547 අඩුවෙන් කියලා. තව තුනක් වැඩියෙන්. හරිද? 547යි. 550 ජාතක පොත ලිව්වේ මොන යුගයේද? කුරුණෑගල යුගයේ. නියමයි. කුරුණෑගල යුගයේ 550 ජාතක පොත ලියන්න කලින් මේක මුලින් ලිව්වා කවුද? ඉන්දියාවේ ඉඳන් ආපු බුද්ධඝෝෂ හාමුදුරුවෝ. පාලි ජාතක කතාව කියලා බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ ජාතක පොත ලිව්වා පාලියෙන්. අන්නේ පාලි ජාතක කතාව තමයි කුරුණෑගල යුගයේදී සිංහලට පරිවර්තනය කරන්නේ. කවුද පරිවර්තනය කරන්නේ? කවුද කතුවරයා? කවුද කතුවරයා?
කතුවරු ගොඩක්. එක්කෙනෙක් නෙවෙයි කතුවරු ගොඩක්. කතුවරු කීප දෙනෙක්. ඒ නිසා අපි කියනවා මෙහි කතුවරයට බහුකතෘ. බහු කියන්නේ ගොඩක්. කතෘ කියන්නේ කතුවරු. බහුකතෘ කියලා කියනවා. එක්කෙනෙක් කියලා නෑ. නම් දාලත් නෑ කවුද ලිව්වේ කියලා. ලියපු කෙනාගේ නමක් නෑ, ගමක් නෑ. අපිට තේරෙනවා මේ ජාතක පොත පරිශීලනය කරද්දී එක කතුවරයෙක් නම් නෙවෙයි කියලා. ඇයි? එක කතාවකින් තව කතාවකට රචනා ශෛලිය වෙනස්. එක්කෙනෙක් ලිව්වනම් රචනා ශෛලිය එකම වගේ වෙන්න ඕනේ. ලියපු ආකාරය එක වගේ වෙන්න ඕනේ. හරි. රචනා ශෛලි කීපයක් ජාතක පොතේ දකින්න පුළුවන්. ඒ නිසා අපි කියනවා බහුකතෘ කියලා. මෙන්න මේ මං කිව්ව ටික ඔයාලගේ O level විභාගෙටත් එනවා. 11 වසර අයලා අක්කලත් ඔය ටික ඉගෙන ගන්නවා. ඒකයි මම මේක නැවත නැවත පුන උගන්වන්නේ. 550 ජාතක පොතේ ජාතක කතා ඔයාලගේ 11 වසර විභාගෙටත් එනවා. 11 පන්ති අයලා අක්කලත් මේවා මැරීගෙන පාඩම් කරනවා මේ දවස්වල විභාග ළඟ ඉඳලා. හරිද? එතකොට මැනික කියන්නේ අපේ විභාග ලකුණු දුන්නා. කියන්නක බලන්න. 89යි. ෂා. පේපරේකේ පොඩ්ඩක් පීරලා හොයලා බලන්න තව ලකුණක් හොයාගන්න බැයිද කියලා 90ට. බැලුවා ටීචර්. නියමයි හම්බුන්නේ නෑනේ. නියමයි. තිනුලි විභාග ලකුණු ආවද බැටියෝ? කියන්න. තිනුලිගෙන් අහන්නේ. එච්චරම මතක නෑ හැබැයි 60 ගාන. මොකද අනේ ඔය 60 ගණන් එහාට පයින් නැත්තේ? 60 ගාන හැමදාම 60 ගානම හරිද? හැමදාම 60 ගාන ඉන්නවා. චුට්ටක් ඉදිරියට පනිමුකෝ. විරුනිකා ලකුණු ආවද පැටියෝ? ඔව් ටීචර් මං ගිය සතියේ කිව්වා 82. විරුනිකා 82යි. සනුජිට 89යි. විරුනිකාට 82යි. ෂෙහෙනි ටීචර් රචනාවට මේ 13ක් දීලා තියෙනවා. 13යි නියමයි. ටීචර් කිව්ව විදිහට රචනාව ලිව්වනේ. ඔව් අර මේ සරණංකර හාමුදුරුවෝ. ඔය සරණංකර හාමුදුරුවෝ ලිව්වා කිව්වා නේද? නියමයි. කවුද ත්‍යාග? ටීචර් අපේ තාම ටෙස්ට් එක දුන්නේ දෙන්නේ නැද්ද? මේන වදාද. යහන් කවුද? යෂානි. යෂානි නේද? කියන්නකො පැටියට ලකුණු ආවද? ඔව් මැඩම්. කීයද? 86යි. නියමයි නේ. දක්ෂයෙක්. නුවර බලati දක්ෂයෙක්. තව කවුද ඉන්නේ මට නම් ටික පේන්නේ නැහැ. ඉන්න කට්ටිය කියන්න බලන්න. කවුද ඉන්නේ? ත්‍යාගා තිනුලි හිටියා. කවුද කිව්වේ නැත්තේ කවුද තව? අද සෙහන්ස නෑනේ. ටීචර් මගේ මගේ දෙවෙනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට 16න් 16 තියෙනවා. 16න් 16යි. සෙහන්සගේ දිගටම 16න් 16 අරන් ආවා. පිරුනිකාට දෙවන ප්‍රශ්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට 16න් 16යි. තව කාගෙද 16න් 16 තියෙන්නේ? පළවෙනි ප්‍රශ්නේ ඉන්නෙම නෑ. තව කාගෙද දෙවන ප්‍රශ්නෙට ඒ කියන්නේ දෙවන කොටසේ පළවෙනි ප්‍රශ්නේ 16න් 16 තියෙන්නේ? නෑනේ. අපි ඊළඟ පාර ගමු 16න් 16 ගන්න පුළුවන්. හරි. විරුනිකා 6 ඉඳන් හිටියානේ ඒකයි. එයාට ගොඩාක් විරුනිකා සිහන්ස 6 ඉඳන් හිටු නිසා හොඳට පුරුදු යාලට ඒ දෙවෙනි කොටස දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපිර වෙනකම් කරලා ඇති නේද මම? එපාම වෙලා තිබ්බේනේ. හරි. අපි යමු ජාතක කතා කියන්නේ මොකක්ද කියලා. බුද්ධත්වයට පත්වීමට නම් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළ යුතුයි. මොනවද දස පාරමිතා? හයියෙන් කියමු.
දැන් තියාගනම් මේව දන්නේ නැතුව ඇති. ඒකට අහන් ඉන්න. දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරය, කන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දසපාරමිතා බුදු කෙනෙක් පුරන්න ඕනේ ආත්ම ගණනාවක්. එහෙම පුරලා ඇවිල්ලා තමයි බෝධිසත්වවදී ඉපදිලා බුදු වෙන්නේ. විවිධ භවයන් ඉපද මෙම ගුණධර්ම පුරුදු පුහුණු කළ යුතුයි. එම පුහුණු අවදී බෝධිසත්ව අවදී ලෙස හැඳින්වෙනවා. අප ගෞතම බුදුන් වහන්සේ මෙකී ගුණධර්ම පුරණ අවදී විවිධ භවයන් වල උප්පත්ති ලැබුවා. සස කියන ජාතකයේ සස ජාතකයේ හාවෙක් වෙලා ඉපදිලා පෙරුම්දම් පිරුවා. වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර රජු වුණා. බුත්තිල ජාතකයේ බුත්තිල ඇදුරුතුමා වුණා. ඔයාලගේ 11 වසර අයියලට 10 වසර අයියලට එම ඔය බුත්තිල ජාතකයේ තියෙනවා. නලපාන ජාතකයේ වඳුරු රාජයෙකු වුණා. නලපාන ජාතකය ඉගෙන ගත්ත නේද? ටීචර් මම කතා ටික අහලා නැහැ. නලපාන ජාතක විතරයි මෙතන අහලා තියෙන්නේ. ජාතකයේ අනේද ඕගොල්ලන්ට? මට මතකයි. මකාදේව ජාතකයේ මකාදේව රජු වෙලා ඉපදුනා. ගාමිණී ජාතකයේ ආශාරවරයෙකු වෙලා ඉපදුනා. කට්ටහාරි ජාතකයේ රජකුමාරයෙකු වෙලා ඉපදුනා. උම්මංග ජාතකයේ මහෞෂධ පඬිතයා අග්‍ර පුරෝහිත වෙලා ඉපදුනා. කිරුලි බෞද්ධද? කතෝලිකද? බෞද්ධ නම් මේව අහලා තියෙන්න ඕනේ. පොඩි බබාලා නෙමෙයි දැන් බාලා. මොන තියාගනම් කිව්වත් කම ඒව නැහැ. නැහැ ලයිබ්‍රරි එකේ. ලයිබ්‍රරි කිව්වනේ ඒවා දහම් පාසල යන්න. දහම් පාසලේ කියලා දෙනවා. දහම් පාසලේ ආසනේ. ඒතකොට කොහොමද බුදුහාමුදුරු ගැන දැනගන්නේ? ඔයා ඔලෙල වලට බුද්ධඝම ප්‍රශ්න පත්‍රය ලියන්න ඕනේ. බුද්ධඝම ෆේල් වෙයි එතකොට. ලිව්වේ නැත්තම්. මේ ඉගෙන ගන්න නැත්තම්. දහම් පාසලේ උදාගමට 90 ඉන්නේ. මේ අයුරින් සත්ත්ව මනුස්ස භවය බුදුන් වහන්සේ සත්තු වෙලා මිනිස්සු වෙලා විවිධ භවයන් වල ඉපදිලා පාරමිතා ගුණධර්ම පිරුවා. ඒ පුරපු පාරමිතා පුරන් ඉපදිච්ච භවයන් තමයි මේ ජාතක කතා ලෙස සැලකෙන්නේ. හරිද? මේ සාහිත්‍ය ඉගෙන ගන්න සිංහල අතීතයේ සාහිත්‍යයේ පැරණි සාහිත්‍යයේදී බුදුන් වහන්සේගේ ඒ කියන්නේ බුද්ධ චරිතය, බුදු ගුණ, බුද්ධ ධර්මය තමයි ගොඩාක්ම මේ පොත්පත් වල වස්තු විෂය උනේ. ඒකයි අපිට බුදුන් වහන්සේ ගැන කතා කරන්න වෙන්නේ. 550 ජාතක පොත කියන්නේ මොකද්ද? ඔන්න මං කිව්ව ටික තියෙනවා. කුරුණෑගල සාහිත්‍ය යුගයේදී ලියවුණු ග්‍රන්ථයක්. කොයි යුගයේද ලියවුණු උතර කට ඇරලා කියන්න? 550 ජාතක මොන යුගයේද? කුරුණෑගල යුගය. කට ඇරලා හයියෙන් කියන්න. කුරුණෑගල යුගය. කුරුණෑගල යුගයේ. කුරුණෑගල යුගය. ඔයාලගේ ටියුට් එකත් මේ විදිහට හයිලයිට් කරගන්න. මම ඔය හයිලයිට් කරා දැක්කද? කුරුණෑගල යුගය. රතු පාට නැතුව කහ පාට දාන්නද? ඔන්න. කුරුණෑගල යුගයේ. කහ පාට රතු පාට තියෙනව නේද? කුරුණෑගල යුගයේ. සිද්ධාර්ථ බෝධිසත්තුන්ගේ බෝසතාණන් වහන්සේ මේ බලන්න හයිලයිට් කරා. මොනවද ජාතක කතා කියන්නේ? බෝසතාණන් වහන්සේගේ පෙර භවයන් පිළිබඳ ජාතක කතා 547ක් මෙහි අඩංගු වෙනවා. ඔය කටපාඩමේ තියාගන්න සිංහල වල කෙටි ප්‍රශ්න වලට එනවා. ආසන්න 10 ගුණාකාරයෙන් වට කරලා තමයි 550 ජාතකය කියලා කිව්වේ. 550ක් නෑ ජාතක. පරාක්‍රම නම් ඇමතිගේ ආරාධනෙ කුරුණෑ යුගයේදී පරාක්‍රම කියන ඇමතියා ආරාධනා කරයින් මේක ලියන්න කියලා ආයාචනා කළා. වීරසිංහ පතිරාජ ඇමතියා තමයි අනුග්‍රහය දුන්නේ වියදම් කරේ. ආරක්ෂාව දුන්නේ. අනුග්‍රහයෙන් මේ ග්‍රන්ථය කතුවරු කීප දෙනෙක් මේවට ඉරි ගහ ගන්න මම මේ ඉරි ගහන ඒවට නැත්තම් හයිලයිට් පෙන් එකකින් හයිලයිට් කරා. කතුවරු කීප දෙනෙක් එකතු වී රචනා කළා. ඒ නිසා මේ කෘතිය බහුකතෘ කෘතියක් ලෙස හැඳින්වෙනවා. මේවා කට්ටපාඩමේ තියාගන්න. බහුකතෘ කෘතියක් විදිහට සලකනවා. අපි ආයෙ කියමුද? මොන යුගයේද 550 ජාතක පොත ලියවෙන්නේ? හයියෙන් කියමු. කුරුණෑගල යුගය. කුරුණෑගල. හැමෝම කියන්නේ.
කුරුණෑගල යෙදුනේ. හරිද? එතකොට මොනවද 550 ජාතක පොතේ ඇතුළත් වෙන්නේ? බෝධිසත්වගේ පෙර භවයන්ගේ පිළිබඳ ජාතක කතා. බෝධිසත්වයන්ගේ පෙර භවයන් පිළිබඳ ජාතක කතා. ජාතක කතා කීයක් අඩංගුද? 547ක්. 547ක්. කවුද මේක ලියන්න කියලා ආරාධනා කළේ? පරාක්‍රම නම් එමෙතියා. අනුග්‍රහය දුන්නේ. කවුද අනුග්‍රහය දුන්නේ? විරසිංහ පතිරාජන් නම් ඇමතිවරියෙක්. පතිරාජ ඇමති. කුරුණෑගල යුගයේදී අනේ මේ කතෘ කවුද? කතෘ බහුලයි. කතෘ බහු කතෘ කියලා ලියන්න આવුත් බහු කතෘ. කතෘ ගොඩක් කියන අර්ථයෙන්. කුරුණෑගල යුගයේදී 550 ජාතක පොත සිංහල භාෂාවට පරිවර්තනය වූයේ පාලි භාෂාවෙන් ලියවී තිබූ පාලි ජාතක කතාවේ. මොකද්ද මූලාශ්‍ර කරගත්තේ 550 ජාතකය ලියන්න? පාලි ජාතක කතාව. පාලි ජාතක කතාව ලිව්වේ කවුද? බුද්ධඝෝෂ හාමුදුරුවෝ. කවුද? බුද්ධඝෝෂ හාමුදුරුවෝ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවේ කෙනෙක්ද? නෑ. එයා ඉන්දියාවෙන් ලංකාවට ආවේ. ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ තිබුණු මේ පාලි ජාතක ලංකාවේ තිබුණු ජාතකය මොකද වෙන්නේ? එකතු කරලා පාලියට ලියනවා. කවුද? බුද්ධඝෝෂ හාමුදුරුවෝ. ඒ ටික ඕනේ කියලා පන්තිල ඉගෙන ගමු. ජාතක කතා පොත යන හුදෙක්ම ජාතක කතා පොතක් විතරක් නෙවෙයි. මේකේ මේ බුදුන් වහන්සේගේ අතීත ජන්ම කතා කියන පොතක් විතරක්ම නෙවෙයි. විවිධ ජාතක කතා තුලින් අපිට විශිෂ්ට උපදේශ රාශියක් දෙනවා. මේක සදුපදේශ ග්‍රන්ථයක්. අපේ ජීවිතය හැඩගස්වා ගන්න අපිට ගොඩක් උපදෙස් දෙනවා. මනෝවිද්‍යාත්මකව ලියවිච්ච කෘතියක්. මිනිසුන්ගේ චරිත ගැන හරි ලස්සනට විවේචනය කරලා තියෙනවා. චරිත නිරූපණය තියෙනවා. අපිට හිතනවා මේ චරිතය මේ අපි දකින සමාජයේ තියෙනවානේ. ඒ බෝසත්වදි කතාව නැත්නම් 550 ජාතකයේ කියන කතාවල යම් යම් චරිතවලට සිදුවෙච්ච දේවල් අපේ ජීවිතේත් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ ප්‍රශ්නට මුහුණ දීපු හැටි අපිට අත්දැකීමක් වෙනවා. එහෙනම් උපදේශ රාශියක් හොඳ මාර්ගයට අපේ ජීවිතය හොඳ මාර්ගයට ගන්න හොඳ විදියට අපේ ජීවිතය හැඩගස්වා ගන්න අවශ්‍ය උපදේශ රාශියක් මේ ජාතක කතා පොතේ තියෙනවා. ත්‍යාගා මේ ජාතක කතා පොත බෞද්ධයෝ විතරක් කියවිච්ච පොතක් නෙවෙයි. ඇයි? ඕනම ආගමේ කෙනෙකුට මේ පොත කියවලා ජීවිතය හැඩගස්වා ගන්න පුළුවන්. රාජ්‍ය පාලනය කියලා කියන්නේ පරපුරෙන් පරපුරට පැවතිය යුතු දෙයක් නෙවෙයි. සුදුසු නායකත්ව ගුණය තියෙනවා නම් වගකීම් දරන්න පුළුවන් නම් රජකමට සුදුසු කෙනෙක් ඉන්නවා නම් ඒ ඕන කෙනෙකුට රජකම ලැබිය හැකි. රාජ්‍ය පාලනයේ පැමිණි කල ඔවුන් ප්‍රතික්ෂේප කළ යුතුයි. මොකද්ද? නුසුදුසු අය රාජ්‍ය පාලනයට આવොත් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අපිටත් අදටත් වැදගත් නේද? නුසුදුසු අය රාජ්‍ය පාලනයට આવොත් ප්‍රතික්ෂේප කරලා එයාලා එපා කියලා එයාව පන්නලා දාන්න ඕනේ. සුදුසු අය රාජ්‍ය පාලනයට නායකයෝ පත් කරන්න ජනාධිපති පත් කරන්න සුදුසු කෙනෙක්ව. ජනාධිපතිකම රජකම කියලා කියන්නේ පරම්පරාවෙන් උරුමයෙන් එන දෙයක් නෙවෙයි. සුදුසු කෙනාටයි නායකත්වය දෙන්න ඕනේ. බලන්න අදටත් වළංගුයි. මේක තියෙන්නේ කොහෙද? අදාසිමුඛ ජාතකයේ. රටක ප්‍රධාන ආදායම් මාර්ගයේ වෙළඳාම වෙන්න පුළුවන්. වෙළඳාම වගේම වෙළෙන්ද රටේ ප්‍රධාන ආර්ථිකයට ලොකු සේවයක් සපයන කෙනෙක්. රත්ලම්පි ජාතකයෙන් ඒක දේශනා කරනවා. ගුණධර්ම කියලා කියන්නේ බාහිර අංගෝපාංගයක් විතරක් නෙවෙයි. ආධ්‍යාත්මිකව අපේ හිතට කාවැදුණු නොවෙනස්සලා තියෙන ශික්ෂණයක් ගුණධර්ම කියලා කියන්නේ. ඒ නිසා මොන්නම හේතුවක් නිසාවත්
සත්පුරුෂයෝ හොඳ මිනිස්සු තමන්ගේ හිතේ තියෙන තමන්ගේ චරිතයේ තියෙන ಗುಣධර්ම වෙනස් කර ගන්න හොඳ නැහැ. මේ බව ශාන්තිවාද ජාතකයෙන් දේශනා කරනවා. බලන්නකො මේවා අපිටත් අදගත් නේද අනේ. අද විතරක් නෙවෙයි අතීතයේත් රාජ අනුග්‍රහය හිමි වෙලා තිබුණේ. රාජ අනුග්‍රහය ධනවතුන්ට හිමි වෙලා තිබුණා. අදත් එහෙමනේ රජුරෝ අනුග්‍රහය දක්වා රජුරෝ සලකන්නේ නැත්නම් ජනාධිපතිලගෙන් වැඩියෙන් සැලකිලි ලබන්නේ කවුද? ධනවතුන් පොසත් මිනිස්සු. මේ දුප්පත් පාරණේ හිඟන්නේකට ජනාධිපතිතුමා ඇවිල්ලා මං ඔයාට මේ ඉඩම් අක්කර දෙන්න කියන්නේ නැහැ. ඒවා දෙන්නේ කාට? ධනවතුන්ටමයි. ඒ දේ වෙනස් කරන්න ඕනේ. එහෙම වෙනස් කරන්නේ පාලක පන්තිය නැත්තම් රට පාලනය කරන අය නෙවෙයි. මේ පීඩිත පන්තිය දුප්පත් මිනිස්සුමයි වෙනස් කරන්න ඕනේ. ඡන්දය භාවිතා කරන්න, තමයි කැමැත්ත භාවිත කරන්න ඕනේ. මේ රටට යහපත කරන පුද්ගලයෙක්පත් කරන්න. ඒක උගන්වනවා දල ධම්ම ජාතකයේ. අපිට අදටත් වැදගත් අපේ රටේ අද මේ දැන් මේ මොහොතට වැදගත් මේ කතා. කාන්තාව කියලා කියන්නේ අතීතයේ බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලය වෙනකොට ඉතාමත් අසයක දන්නවා. නූතනයේදී ඇතැම් තැන්වලදී වර්තමානය ගත්තොත් හරිද? ඒ වගේම ඒ විදිහටම පවතිනවා කියලා පෙන්눔 කරන ජාතකයක් පෙන්눔 කරනවා නේද? මේක අතීතෙත් ඒ විදිහට තිබුණා කියලා කුස ජාතකයෙන් පෙන්눔 කරනවා. වර්තමානයේ කාන්තාව අතීතයේත් කාන්තාව ගොඩක් හිංසා පීඩා වලට ලක් වුණා. බුදුන් වහන්සේ ජීවමාන වෙන කාලේ සහ ඊට එහා. වර්තමානයේත් කාන්තාව පක්ෂය ගත්තොත් ගොඩක් රැවටීම් වලට දුක් විඳීම් වලට විවාහයෙන් වංචනික වංචාවට අහුවෙච්ච කාන්තාව ගොඩක් දකිනවා. එහෙනම් එදා විතරක් නෙමෙයි අදත් මේක ගැලපෙනවා. කුස්ත ජාතකයෙන් නිරූපණය කරන්නේ අතීතයේ කාන්තාවක් ප්‍රභාවති දේවිය ඒ විවාහයෙන් වංචාවකට සහ ඇයගේ පැත්තෙන් බැලුවොත් ඇයට සිදුවෙච්ච අසාධාරණකම් කීපයක් පිළිබඳව කුස ජාතකයෙන් නිරූපණය කරනවා. ඒක අපිට අදටත් මේ අද සමාජයත් ගැලපෙනවා නේද? දී බව අනිත් කෙනාට ගරු කිරීම, එතකොට කරුණාවන්ත බව මේ ಗುಣධර්ම ගොඩනංවා ගන්න වන්නුපත්ත ජාතකය, තුල්ලිසෙට්ටි ජාතකය කියවනකොට අපිට වැදගත් වෙනවා. අපේ ජීවිතෙත් වීරිය, උත්සාහය, කළගුණ සැලකීම, කරුණා බව ඇති කරගන්න පුළුවන් උපදේශ මාලාවක් වන්නුපත්ත සහ තුල්ලිසෙට්ටි ජාතක තුළ තියෙනවා. එහෙනම් අපිට දැන් පේනවා මේ ජාතක කතා ටිකයි මං කිව්වේ. අපිට දැන් තේරෙනවා ජාතක කතා කියලා කියන්නේ බුදුන් වහන්සේගේ අතීත ජන්ම කතා පමණක් නෙවෙයි අපේ ජීවිතය හැඩගස්වා ගන්න තියෙන සදුපදේශයක් නැත්නම් උපදේශ මාලාවක් අඩංගු කතන්දර පොතක්. එහෙනම් මේක කවර ආගමේ කෙනෙකුට වුණත් ජීවිතය හැඩගස්වා ගන්න උපදේශ අඩංගු කෘතියක් බවට පත් වෙනවා. ඒ අනුව ජාතක කතා කෘතිය බහුකතෘ කෘතියක් විදියට පරිවර්තන කෘතියක්. ඇයි? ජාතක කතා සිංහලට පරිවර්තනය කරා. එහෙනම් මේ ජාතක කතා පොත පරිවර්තන කෘතියක්. ගෞරවනීය ග්‍රන්ථය. අපි ජාතක පොත් වහන්සේ කියලා කියනවා. ඔය ආච්චි අම්මලා එහෙම සීයලා ඉන්න ගෙවල් වල ජාතක කතා පොත තියෙනවා. ඒගොල්ලෝ වන්දිනවා, වන්දනාමාන කරනවා නේද? සාදුපදේශයක් සපයන උපදේශ ග්‍රන්ථයක් විදියටත්, පූජනීය ග්‍රන්ථයක් විදියටත්, අද්විතීය, ඊටාම උසස් ගුණයෙන් යුතු බණ කතා සාහිත්‍ය ග්‍රන්ථයක් විදියට අපි ආගේ යන්න පුළුවන්. මේ කුරුණෑගල යුගයේ තව ග්‍රන්ථ ලියවෙනවා. ඒ මොනවද? තූප වංශය, සිංහල බෝධි වංශය, දලදා සිරිත, අනාගත වංශය වගේ තව කෘති ගණනාවක් කුරුණෑගල යුගයේදී ලියවෙනවා. හරිද? මේවා ඔලු ගෙඩිය ඇතුළට දාගන්න කෙටි ප්‍රශ්න වලට එන්න ඉඩ තියෙනවා. ඊළඟට ජාතක කතාවක ලක්ෂණ. මතකය කියන්න ජාතක කතාවක ලක්ෂණ කීයක් තියෙනවද? ජාතක කතා ලක්ෂණ කීයක් තියෙනවද? කාටද මතක නැහැ? 3යි. මොනවාද 3? වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සංදි ගැලපීම.
මං අහන්නේ ඒ මොනවද කියලා. ඒ කතා තුන කිව්වා. ඒවා වෙන වෙනම විස්තර කරන්න කියලා අහන්නේ නැහැ. තාම ඔයගොල්ලෝ චූටි පැටවුනේ. මම ලොකු පන්ති වල නම් කටපාඩමේ තියෙන්න ඕනේ. හරිද? වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සංදි ගැලපීම කියලා හැම ජාතක කතාවක මේ කොටස් තුන දකින්න පුළුවන්. මොනවද මේ කොටස් තුන? මෙහෙමයි ජාතක කතාවක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දැන් වැඩ ඉන්නවනේ බුදුන් වහන්සේ ජීවමානව පණ පිටින් ඉන්න කාලේ. අපි තුමු ධර්මශාලාවේ භික්ෂුන් වහන්සේලා ටික එකතු වෙලා මොකක් හරි කතාවක් කර කර ඉන්නවා. අර හාමුදුරුව බලන්නකෝ මෙහෙම දෙයක් කරලා තියෙනවනේ. මේ බලන්නකෝ මෙයා මාරයිනේ කික දැන් ඔන්න ඕපදූප කතා කර කර ඉන්නවා. බුදුන් වහන්සේ එතනට වැඩම කරනවා. වැඩම කරලා අහනවා මං එන්න කලින් ඕගොල්ලෝ මොනවද කතා කර කර හිටියේ? භික්ෂුන් වහන්සේලා කියනවා අපි අහවල් භික්ෂුව ගැන කතා කර කර හිටියේ. එයා මේ වගේ නරක වැඩක් කරනවා. එයා එහෙම කරන්න හේතුව මොකද්ද බුදුහාමුදුරනේ? බුදුහාමුදුරුවෝ කියනවා ඕක මේ අද ඊයේ කරපු වැඩක් නෙවෙයි. එයා ගිය ආත්මෙත් ඔහොමයි යන්නේ කියලා. අන්න ඒ ටික තමයි පුතේ වර්තමාන කතාව. බුදුන් වහන්සේ ජීවත් වෙලා ඉන්නද්දී ඒ කතා අතීත කතාව කියන්න පසුබිම් විච්ච වර්තමාන කතාවට කියනවා වර්තමාන කතාව කියලා. ඊට පස්සේ අර භික්ෂුන් වහන්සේලා කියනවා අනේ බුදුහාමුදුරනේ මේ කතාව අපිට කියලා දෙන්න. අපි දන්නේ නැහැනේ බුදුන් වහන්සේලා අතීතයේ වෙනකොට අපිට පේන්නේ නැහැනේ. අපේ භවයෙන් වැහිලානේ තියෙන්නේ. අනේ ඒක අපිට කියලා දෙන්න කියලා ආරාධනා කරනවා. බුදුන් වහන්සේ ඔන්න පටන් ගන්නවා ඉහතාත්ම කතාව කියවන්න. යට ගිය දවස ඔන්න එකමත් එක කාලෙක කියලා පටන් ගන්නවා. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ කෙනෙක් රාජ්‍ය පාලනය කරන කල්ලි කියලා දැන් පටන් ගන්නවා. ඒ ඉහත ආත්ම කතාව තමයි පුතේ අතීත කතාව කියන්නේ. මේ කතාව දැන් කියලා ඉවර වෙලා බුදුහාමුදුරුවෝ මෙහෙම වැඩක් කරනවා. අතීතයේ හිටපු මේ රජුරු අද මම අර නරක වැඩ කරපු ඒ පුද්ගලයා මෙන්න මේ භික්ෂුව අන්නේ විදියට අතීතයේ ජාතක කතාවේ හිටපු චරිතයි වර්තමානයේ හිටපු චරිතයි සංසන්දනය කරනවා. ඒකට කියනවා පූර්වාපර සංදි ගැලපීම කියලා. මේ අවස්ථා තුන මේ කරුණු තුන ජාතක කතා 547ෙම තියෙනවා. ඒ නිසා ජාතක කතාවක ලක්ෂණ පොදු ලක්ෂණ විදියට අපි තුනක් සඳහන් කරනවා. මොනවද කියන්න බලන්න. වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සංදි ගැලපීම. හරිද? ලොකු පන්තිවලදී සිංහල ඉගෙන ගන්නකොට ඕව ආපහු මතුවෙලා එయ్యා. එතකොට පාඩම් තියාගන්න. තිලමුට්ටි ජාතකය. තිලමුට්ටි ජාතකේ බලමු. තිලමුට්ටි ජාතකේ. මේ බලන්නකෝ. බුදුන් වහන්සේ ඉඳගෙන භික්ෂුන් වහන්සේලාට තිලමුට්ටි ජාතකය දේශනා කරනවා. තවද මාගේ සිරෝමානික්‍ය වූ සාරවඤ්ඤන් වහන්සේ ජීතවනාරාම වැඩවසන සමයේ එක් කෝපී වූ භික්ෂු කෙනෙකුන් වහන්සේ අරබයා මේ ජාතකය දක්වන ලදී. ඔන්න වර්තමාන කතාව. බුදුන් වහන්සේ ඇයි මේ කතාව දේශනා කළේ? කවුද? එක්තරා භික්ෂු කෙනෙක් වහන්සේ નિયમિત බසකටම කෝපවනසේක. සේසු භික්ෂුන් ඔන්න අතීතයේ නෑ මේ වර්තමාන කතාව මේ යන්නේ. සේසු භික්ෂුන් වහන්සේ එනම් දැක කෝපී නොවන කෝප කියන්නේ කේන්ති ගන්නවා. නොවන්නා වූ බුද්ධ ශාසනයෙහි මහණව තොප කෝප වීමෙන් දවස් යවන්නේ කටයුතු නොවන්නේ වේදයි කියා. ඒ භික්ෂුන් වහන්සේ සර්වඥන් වහන්සේ කරාගෙන ගොස් දැකුව. ඒ භික්ෂුව කේන්ති ගන්නවා. අල්ලන් ගිලා බුදුන් වහන්සේට පෙන්නුවා. සර්වඥන් වහන්සේත් සැබෑද තා කෝප වීමෙන් දවස් යවන්නේ දැයි විචාල කල්ලි. සැබෑව ස්වාමිනී දැන් වූ කලි සර්වඥන් වහන්සේ මෙහි මහණෙනි දැන් මතු නොවේයි පෙරත් මේ භික්ෂුව කෝප වේදයි වදාරයි කෙසේද ආරාධිත වූ සර්වඥන් වහන්සේ උත්තර දැන් මේ වර්තමාන කතාවක් මේ තියෙන්නේ. අන්න ඒ වගේ වර්තමාන කතාව තියෙනවා. ඊට පස්සේ අතීත කතාව ඕන දේශනා කරනවා. එහෙම දේශනා කරපු අතීත කතාවක් තමයි පුතේ තිලමුට්ටි ජාතකය කියලා කියන්නේ. තිලමුට්ටි ජාතකය. මොකද්ද තිලමුට්ටි කියන්නේ? මට ආයෙ කියන්න මට මතක නැහැ. තලමිටේ කතාව. තලමිටේ කතාව.
අපි පෙළ පොතේ කතාව කියන්න කලින් ආයෙත් වතාවක් තලමිටේ කතාව බලලා ඉමුද? ඈ යෂ් ආසයිනේ බලන්න. ඉස්කෝලේ මේ පාඩම කරාද යෂනේ? නෑ මැඩ. නෑනේ. හා එහෙනම් බලමු. අනිත් අයටත් කළේ නෑනේ කාටද? අපේ නම් තාම සෙකන්ඩ් ටර්ම් පටන් ගත්තෙත් නෑ. ඒ වුණාට මම පටන් ගන්නවා. මොකද මට ඉක්මනට පේපර් කරන්න එපයි. ප්‍රශ්න පත්‍ර ගොඩක් කරන්න ඕන. දැන් ඉස්කෝලේ ඉස්සරෙන් ගිහිලා ඉක්මනින් ඉවර වෙනවා. ඒ නිසා මට හිමින් හිමින් පාඩම් ගන්න හිටියොත් එහෙම මට වලට පේපර් ටිකක් වැඩිපුර කරන්න හම්බෙන්නේ. ටීචර් විභාගේ ළඟ වෙද්දි සෑහෙන පේපර් කරනවානේ. ඒ නිසා පේපර් කරන්න මට කාලය ඉතුරු කරන්න නිසා මම චුට්ටක් විතර කරගෙන යනවා. ඔයාලා ඉස්කෝලේට වඩා ඉදිරියෙන්. අන්තිම ඉස්කෝලේට වඩා ඉදිරියෙන් කරද්දි ඔයාලා ඉස්කෝලේට යන්නේ පාඩම ඉගෙනගෙනනේ. ඉස්කෝලේ ටීචර් කරනකොට ඔයාලට දැන් ටීචර් මම හොඳට මේක උගන්වපුවාම ඉස්කෝලේ ගිහලා ටීචර් උගන්වද්දි ඔයාලට මේ කතාව තවත් ධාරණය වෙනවා වැඩි. නේද? හොඳට තේරෙනවා වැඩි. හොඳට මතකත් හිටිනවා දෙපාරක් කියනවනේ. ඒතර විභාගයට ලකුණු ගන්න මහන්සියලා පාඩම් කරන්න ඕනේ නැහැ. ඇයි? දෙපාරක්ම පාඩම කරලා හොඳට මතක හිටිනවා. ඉදිරිය මතක හිටිනවා. හරිද තියාගන්න. ඉස්කෝලේ තියාගන්න මේ පාඩම කළාද? නෑ ටීචර් තාම කරේ නෑ. අපි බලමු කතාව ටිකක් ඈ. එතකොට හොඳට මේක ඔළුවට යනවා. මේකේ චරිත ටික මතක තියාගන්න. මේකේ දෙබස් ටික මතක තියාගන්න. කවුද කාටද කිව්වේ කියලා අහනවා කෙටි ප්‍රශ්නවලට. එතකොට ජාතක කතාවේ නම අහන්න ඉඩ තියෙනවා. නේද? ඒ නිසා චරිත ටිකයි දෙබස් ටික මතක තියාගන්න. හොඳට අහගන්නකො බුද්ධියෙන්. භාවනාවක් වගේ මේක හොඳට අහගෙන ඉන්නකො. තිලමුට්ටි ජාතක කතාව. මේ කතාව පුතේ උපුටගෙන තියෙන්නේ 550 ජාතකයේ කියන පොතෙන්. ඉතින් මම අද ඔයාලට මේ කතාව සරලව මතක තියාගන්න පුළුවන් විදියට කියලා දෙන්නම්. ඉතින් එහෙනම් අපි දැන් බලමු මේ කතාව සිද්ධ වුණේ කොහොමද කියලා. ඔන්න පුතේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජුරු කෙනෙක් රාජ්‍ය කරමින් හිටියා. ඉතින් මේ රජතුමාට බ්‍රහ්මදත්ත නමින් පුත් කුමාරයෙක් හිටියා. ඉතින් රජතුමාට තමන්ගේ පුත් කුමරුට ශිල්ප ශාස්ත්‍රය උගන්වන්න අවශ්‍ය වුණා. රජතුමා තමාගේ පුත් කුමාරයාට කතා කරලා රන් කාසි 1000කුත් ඇඳ ගැනීමට වස්ත්‍ර 2කුත් කුඩයක් හා බත් මුලකුත් දීලා මෙහෙම කිව්වා. පුත් කුමරුනි, ඔබ දැන් ශිල්ප ශාස්ත්‍රයේ ඉගෙන ගත යුතු කාලයයි. මේ දේවලුත් රැගෙන ඔබ දිසාපාමොක් ආචාර්යයින් වෙත යන්න. එහි ගොස් ශිල්ප ශාස්ත්‍රය හොඳින් ඉගෙනගෙන නැවත අප රාජ්‍ය වෙත එන්න. ඉතින් කුමරු පිය රජතුමාගෙන් සමුගෙන තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යයින් මුණ ගැසීමට යාමට පිටත් වුණා. මිදුලෙහි සක්මන් කරමින් සිටි දිසාපාමොක් ඇඳුරුතුමන් කුමරු දුර සිටම දුටුවා. ඉතින් කුමරු දිසාපාමොක් ඇඳුරුතුමන් වෙත පිය නැගුවා. කුමරු දුටු දිසාපාමොක් ඇඳුරුතුමන් මෙසේ විමසුවා.
ඔබ කවුද? ඇයි ඔබ මෙහි පැමිණියේ? ඇදුරුතුමනි, මගේ නම බ්‍රහ්මදත්ත. ශිල්ප ඉගෙනීමට මා මෙහි පැමිණියෙමි. එසේනම් ඔබ ආචාර්යයින්ට පඳුරු දී ශිල්ප ඉගෙන ගන්නවාද? එසේ නොමැතිනම් කුලියට ශිල්ප ඉගෙන ගන්නවාද? ඉතින් කුමරු ආචාර්යන්ගේ මේ පැනයට පිළිතුරක් ලෙස පිය රජතුමා දුන් රන් කහවණු දහස පඳුරු ලෙස ඇඳුරුතුමන්ට පිරිනමා වැන්දේය. එවිට ඇඳුරුතුමන් මෙසේ කල්පනා කළේය. රාජකුමාරවරුන්ට ශිල්ප ශාස්ත්‍රය උගන්වන්න කල් යවන්න හොඳ නැහැ. වහාම ශිල්ප ශාස්ත්‍රය උගන්විය යුතුයි. මෙසේ සිතූ ඇඳුරුතුමන් කුමරුට ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වීමට පටන් ගත්තා. ඉතින් ඔය විදිහට කාලය ගෙවී ගියා. ඉතින් දවසක් ඇඳුරුතුමන් තමන්ගේ ශිෂ්‍ය පිරිසත් එක්ක දියනෑමට පිටත් වුණා. මේ දියනෑමට යන පාරේ එක් මහලු කාන්තාවක් තල අව්වේ දමා වියලමින් හිටියා. ඉතින් අව්වේ වියලෙන තල දැක්කාම පුංචි කුමරුන්ටත් අනෙක් කුමාරවරුන්ටත් තල කන්න ආසාවක් ඇති වුණා. ඔවුන් තල ටික ටික අතටගෙන කෑවා. ඉතින් මේක දැකපු මහලු කාන්තාව මෙහෙම හිතුවා. අනේ පුංචි ළමයිනේ. උන්ට බඩගිනි ඇති. කමක් නෑ ඔය තල ටිකක් කෑවයි කියලා මට මහ ලොකු පාඩුවක් වෙන්නේ නෑනේ. ඉතින් මෙහෙම හිතලා මහලු කාන්තාව ළමයින්ට මුකුත්ම කිව්වේ නෑ. එහෙත් පසු දිනයේ දියනෑමට යන අතර මේ පුංචි කුමාරවරු අර මහලු කාන්තාවගේ තල අතට අරගෙන කෑවා. තුන්වන දිනයේ එය එලෙසින්ම සිද්ධ වුණා. ඉතින් මේ සිද්ධිය බලාගෙන හිටපු මහලු කාන්තාවට මෙහෙම හිතුණා. මේ විදිහට දවස ගානේ මේ ළමයි මගේ තල ටික කෑවොත් මගේ තල ටික ඔක්කොම ඉවර වෙලා යයි. මේ වැඩේ හරියන්නේ නෑ. අදම මම දිසාපාමොක් ආචාර්යින් හම්බ වෙලා මේ කතාව කියන්න ඕනේ. ඉතින් මෙහෙම හිතලා මහලු කාන්තාව දිසාපාමොක් ආචාර්යින් හමු වීමට ගියා. ආචාර්යින්ව මුණ ගැහිලා ඇය මෙහෙම කිව්වා. දිසාපාමොක් ආචාර්යතුමනි, ඔබතුමා ගෝලයන්ට කියා මගේ තල ගන්නවා නේද? මේ මම ඇයි මෑණියනි? මම මේ මොන වැරද්දක් කළාටද ඔහොම කියන්නේ? නුඹ වහන්සේගේ පස්සෙන් යන දවස් 3කදීම නුඹ වහන්සේගේ මේ ශිෂ්‍ය කුමාරවරු මගේ තල සොරා ගත්තා. ඔහොම ගත්තොත් තව දවස් 2-3ක් යන්න කලින්
මගේ ඔක්කොම තල ටික ඉවර වෙනවා ඕම්. ඉතින් මේ කතාව අහපු දිසාපාමොක් ඇඳුරුතුමා මහලු කාන්තාවට මෙහෙම කිව්වා. කනගාටු වෙන්න එපා මෑණියනි. තලවලට මම මුදල් ගෙවන්න. කාපු තලවලට මට මුදල් ඕන නෑ. මීට පස්සේ ඔය වාගේ දේ නොකරන්න කුමාරවරුන්ට අවවාද කරන්න ඇඳුරුතුමනි. ඉතින් ඇඳුරුතුමන් මේ කතාව අහලා මුරකරුවන්ට කතා කරලා තලකෑ වරදට කුමාරවරුන්ට උණ පතුරකින් පහර දීමට නියෝග කළා. ඉතින් උණ පතුරෙන් පහර කෑ වේදනාවෙන් බ්‍රහ්මදත්ත කුමාරයාට හොඳටම කේන්ති ගියා. ඉතින් කුමාරයා දිසාපාමොක් ආචාර්යයන් කෙරෙහි වෛරී සිතක් ඇති කරගත්තා. කුමරුන්ට තමන් කෙරෙහි වෛරී සිතක් ඇති වුණු බව දිසාපාමොක් ආචාර්යින්ද දැනගත්තා. ඒත් ආචාර්යින් වහන්සේ කුමරුට හොඳින් ශිල්පය ඉගැන්නුවා. හොඳින් ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගත් බ්‍රහ්මදත්ත කුමරු නැවත තම රාජ්‍යයට යාමට සූදානම් වුණා. යාමට සූදානම් වූ කුමරු දිසාපාමොක් ඇඳුරුතුමන් අමතා මෙසේ කිව්වා. ඇඳුරුතුමනි, මම අනතුරක් නොමැතිව නැවත මාගේ රාජ්‍යයට යාමට ලැබුණොත් ඔබ වහන්සේට මාගේ රාජ්‍යයට පැමිණීමට පණිවිඩයක් එවන්නෙමි. එවිට ඔබතුමා මාගේ රාජ්‍යයට පැමිණෙන්න. මෙසේ පැවසූ කුමරු නැවත තම රාජ්‍යය බලා පිටත් වුණා. තමන්ගේ රාජ්‍ය වෙත ගිය කුමාරයා පිය රජතුමන් හමුවේ තම ශිල්ප දක්ෂතා පෙන්නුවා. පුත් කුමරුගේ ශිල්ප දක්ෂතා දුටු පිය රජතුමා තම රාජ්‍යයේ කිරුළ කුමරුන්ට ලබා දුන්නා. රාජ්‍යත්වයට පැමිණි බ්‍රහ්මදත්ත කුමරු දිසාපාමොක් ආචාර්යයන් කැඳවා පණිවිඩයක් යවුවා. රජතුමාගේ පණිවිඩය අසා ඇඳුරුතුමා මෙසේ සිතුවා. රජතුමා මට එන්න කියලා පණිවිඩයවල තියෙන්නේ නම් හොඳකට වෙන්න බෑ. නිසකවම මම ගහපු පාරට මට දඬුවම් කරන්නම තමයි. මම දැන්ම එහි යන එක එච්චර හොඳ නෑ. හොඳ නරක තේරුම් කරලා දෙන්න තරම් තාම රජතුමා වයසින් ඌකුරා ගිහින් නෑ. කමක් නෑ. දැන්ම නොගින් මම පසු දිනක යනවා. ඉතින් ඔය විදිහට කාලයක් ගියායින් පසුව දිසාපාමොක් ආචාර්යින් රජතුමා මුණ ගැසීමට මාලිගයට ගියා.
දිසාපාමුක් ආචාර්යයින් විදුටු රජතුමා මෙසේ විමසුවා. මොකද ආචාර්යයින් වහන්සේ, ඔබ මරණය නළලේ තබාගෙන මෙහි ආවාද? ඔබ එදා මා තල කෑවයි කියලා මොරකරුවන් දෙදෙනෙකුට කියලා උණපතුරකින් මට හොඳටම පහර දුන්නා. ඒ පහරට මගේ පිට තාමත් රිදුම් දෙනවා. මෙසේ කියා උරණව රජතුමා අමාත්‍යවරුන් කැඳෙව්වා. අමාත්‍යවරුනි, වහා ගොස් මේ දිසාපාමොක් මරව. රජතුමා මෙසේ අණකලද අමාත්‍යවරුන් රජතුමාට මෙසේ පැවසුවා. රජතුමනි, ඔබ වහන්සේ අද මෙලෙස රාජ්‍යත්වයට පත් වූයේ මේ දිසාපාමොක් ඇදුරුතුමන් නිසා නොවේද? ඔබ වහන්සේට හොඳින් ශිල්ප ශාස්ත්‍රය උගන්වපු නිසා තමයි මේ රජකිරුළ ලැබුණේ. ඉතින් මේ ඇදුරුතුමන් මරණ එක එතරම් වටින දෙයක් නොවේ. ඉතින් අනෙක් අමාත්‍යවරුන්ද එය එසේ මෙය කියා රජතුමාට ඇඳුරුතුමන්ගේ වටිනාකම තේරුම් කළා. ඉතින් ඒ කතා අහලා රජතුමාද බොහෝ සතුටට පත් වුණා. රජතුමා දිසාපාමුක් ඇඳුරුතුමාට මෙසේ පැවසුවා. ඇදුරුතුමනි, අද මා මෙලෙස රාජ්‍යත්වයට පත් වූයේ ඔබ වහන්සේ නිසාමයි. එබැවින් ඔබ වහන්සේ මා සමග මේ රාජ්‍යයේම සිටිනු මැනවි. මෙලෙස ඇඳුරුතුමන්ට ආරාධනා කළ රජතුමා දිසාපාමුක් ඇඳුරුතුමන්ගේ අඹදරුවන්ද රාජ්‍යයට ගෙන්වා සැපසේ සිටීමට සැලැස්සුවා. ඉතින් පුංචි දුවේ පුතේ තිලමුට්ටි ජාතක කතාව මේ විදියට නිමාවට පත් වෙනවා. මේ ජාතක කතාවෙන් පුංචි ඔයාලට ආදර්ශ ගොඩාක් සපයනවා. එයින් එක් වැදගත් ආදර්ශයක් තමයි පුංචි අපි අතින් වැරැද්දක් වුණොත් ඒ වැරැද්ද පෙන්නලා දෙන වැඩිහිටියන්ට ගුරුවරුන්ට අපි වෛර කරන්න හොඳ නැහැ. ඒ වගේම අපිට ඉගෙන ගන්න මේ ලෝකෙ ජය ගන්න උදව් කරන ගුරුවරුන්ට වැඩිහිටියන්ට කළගුණ සලකන්නත් අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මේ ජාතක කතාවෙන් මේ වාගේ ලස්සන ආදර්ශ ගොඩක් පුංචි ඔයාලට කියලා දෙනවා. ජාතක කතාව අහගෙන හිටියද? ආසිතුන අය ජාතක කතාව බලන්න ආස හිතුන අය කොයිද? මට කියන්න. කවුද ජාතක කතාව බලන්න ආස හිතුනේ? ආසාවෙන් බැලුවේ කවුද? කවුරුත් නැද්ද? ඔබේ තියෙන තමයි කිව්වේ. දැන් හොඳට කතාව මතකයිනේ. දැන් අපි ආයෙ බලමු පොතේ මොනවද තියෙන්නේ කියලා. මේ බලන්න. මේ ටික මතකද බලන්න. ඔන්න ඔයාලා අච්චි පොතේ මෙන්න මෙහෙම පිටුවක් ඇති. තියනව නේද? තිලමුට්ටි ජාතකේ 9 පාඩම. මෙයාගේ පුංචි විස්තරයක් ඇති. බලන්න මේ විස්තරේ මොනවද තියෙන්නේ කියලා. හරිද? බලන්න. බෝධිසත්වයන්ගේ පෙර ආත්මවල කතා ලෙස නිර්මාණය කරන ලද ජාතක කතා ඇතුළත් 550 ජාතක පොත පැරණි සිංහල පතපොත අතර වැදගත් පොතක්සේ සැලකේ. මිනිස් චරිත පමණක් නොව සත්ව චරිතද යොදා ගනිමින් ජීවිතය සාර්ථක කර ගැනීමට උපදේශ සපයන ග්‍රන්ථයක් ලෙසද ජාතක පොත සැලකිය හැකියි. කුරුණෑගල රාජධානි සමයේ වීරසිංහ පතිරාජ නම් අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි රචනා කරන ලදැයි සැලකෙන 550 ජාතක පොතේ ඇත්තේ කතා 547කි. ආසන්න 10 ගුණාකාරයට වැටීමෙන් කතා 550ක් සේගත් බව සිතිය හැකියි. ජාතක කතා පොතෙන් උපුටාගත් තිලමුට්ටි ජාතකය මේ පාඩමට ඇතුළත් වේ.
තිලමුට්ටි ජාතකයේ මුල් කෘතිය කුමක්ද? එහෙම නැත්නම් තිලමුට්ටි ජාතකයේ උපුටාගත් කෘතිය මොකක්ද? ඈනේ 550 ජාතක පොත. 550 ජාතක පොත. ඇයි 550 ටීචර් එකට 550 ජාතක පොත කියන්නේ 547 නම් ජාතක කතා. 547 වෙනි ජාතක පොත කිව්වොත් ඒක අසම්පූර්ණයි වගේ පුතේ. ඒ නිසා ආසන්න ගුණාකාරයට වටේලා තමයි 547 වෙනි ජාතක කතාව කියලා සඳහන් කරන්නේ. අපි බලමුද පොතේ තියෙන ජාතක කතාව මොකක්ද කියලා. ඔන්න හොඳට අහගන්න. අර මම පෙන්නුව වීඩියෝ එකත් මතක් කරගෙන අහගන්න. යට ගිය දවස. යට ගිය දවස කියලා කියන්නේ පුතේ අතීතයේ. ඒ කාලේ පහුවෙලානේ. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි. ඔන්න එහෙනම් මේ නගරය මොකද්ද? බ්‍රහ්මදත්ත නුවර. එහි රජුරුව කවුද? මේ රාජ්‍ය මොකද්ද? බරණැස් නුවර. එහි රජුරුව කවුද? බ්‍රහ්මදත්ත රජුරුව. මේ රජුරුවන්ට බ්‍රහ්මදත්ත නම් රාජකුමාරයෙකුත් හිටියා. කුමාරයාගේ නමත් බ්‍රහ්මදත්ත. ඒ බ්‍රහ්මදත්ත රජුරුව තමන්ගේ පුතණුවට මස්සෙන් දහසක් හා මස්සෙන් කියන්නේ මසුරන්. ඒ කාලේ කාසි වලට කිව්වේ මසුරන්නේ. දැන් අපි මුදල් කිව්වට අතීතයේ කාසි වලට කිව්වේ මසුරන්. මසුරන් 1000කුත් පිළිසඟලක්. පිළිසඟලක් කියන්නේ ඇඳුම් දෙකක්. පත් කුඩයක්. පත් කුඩයකුත් වහන් සඟලක්. ඒ කියන්නේ සෙරෙප්පු දෙකකුත් බත් මුලක්. මගදී යනකොට බඩගින්නොත් කන්න බත් මුලකුත් දීලා දිසාපාමොක් ආචාර්යවරයා ළඟට ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන යවුවා. හරිද? එතකොට දිසාපාමොක් ආචාර්යවරයා කියලා කියන්නේ අතීතයේ මේ රාජකුමාරවරුන්ට ඇමතිවරුන්ගේ පුත්වරුන්ට උගන්වන ගුරුවරයා. එයා ගාවට මේ දුප්පත් අයගේ දරුවෝ ගියේ නෑ ඉගෙන ගන්න. එතකොට වර්තමානයේ පුතේ ඔයගොල්ලන්ට ඉස්කෝල තියෙන්නේ. අතීතයේ ඉස්කෝල තිබුණේ නෑ. ටිකක් දුර බැහැර දිසාපාමොක් කියලා ආචාර්යවරයෙක් ගුරුවරයෙක් හිටියා. එයා ගාවට මේ රාජකුමාරවරු ගිහිලා පුංචි කාලේ යනවා. ගිහිල්ලා නැවතිලා ඉගෙන ගන්නවා. එතකොට මේ දිසාපාමොක් ආචාර්යවරයා මේ කුඩා රජකුමාර දරුවන්ව තියාගෙන නේවාසිකව උගන්වනවා. රජකමට අවශ්‍ය සියලු ශිල්පේ. ඉගෙනගෙන ඉවරුණාට පස්සේ ඒ වෙනකම් මේගොල්ලෝ ගෙදර එන්නේ නැහැ. තක්ෂලාවේ නතර වෙලා ඉන්නවා. ඉඳලා ඉගෙනගෙන ඉවරලා තමයි තමන්ගේ රාජ්‍යවල රජකම් බාර ගන්න. ඉතින් මේ ඒ වගේ තැනක්. හරිද? ඒ කියන කුමාරයාත් මේ දිසාපාම මේ කවුද මේ බ්‍රහ්මදත්ත කුමාරයාත් තක්සලා නුවරට ගිහිල්ලා දිසාපාමොක් ආචාර්යව දකින්නට ගිය වෙලාවට දිසාපාමොක් ආචාර්යහු ශිෂ්‍යයන් ශිල්ප ශාස්ත්‍රය උගන්වා මිදුලෙහි සක්මන් කොට සිටියේ. මේ කුමාරයා යනවා ශිල්ප ඉගෙන ගන්න. දිසාපාමොක් ආචාර්යවරයා ඉන්නවා ඒ වෙලාවේ කුමාරවරුන්ට උගන්වන්න ගන්න. මේ ශිෂ්‍යයා හිටගෙන ඉන්නවා මිදුලේ. ඒ වෙලාවේ අහනවා ඒ වෙලාවට රාජකුමාරයන් ළඟට එන්නා දැක ඇයි තොප කුමට අවුදැයි ਵਿਚාරා. ආචාර්යවරයා මොකටද ආවේ? කුමාරයා කියන ශිල්ප උගන්නට ආමි. කී කල්ලි ආචාර්යට වස්තුදී ශිල්ප දැක උගන්වද කුලියට උගන්වද? ඔයා කුලියට දිගෙන ගන්නෙ මට සල්ලි දීලාද ඉගෙන ගන්න කියලා අහනවා. විචාල කලි රාජකුමාර ආචාර්ය භාගයේ පළමු කොට තබා වැඳගත්. තමන්ගේ නාපුදා මසුදහස දීලා වැඳලා ඔන්න ඉඳගත්තා. එවිට දිසාපාමොක් ආචාර්ය රාජකුමාරවරුන් නම් කල්යවා ශිල්ප උගන්නට බැරිය. වහා ශිල්ප උගත මැනව. ඔයා රාජකුමාරයෙක් හින්දා කල්යවල හරියන්නේ නැහැ. දැම්ම පටන් ගන්නනු උගන්නන්න කියලා ඔන්න සාමාන්‍ය නැකතක් සලසා. ඉස්සරත් එහෙමයි අකුරු ගන්නත් දැනුත් එහෙමනේ. ඔයාලට මුලින්ම කොහොමද අකුරු කියවීමේ නැකතක් බලනවානේ. අකුරු කියවනවානේ. අම්මලා තාත්තලා අකුරු කියවලා තියෙන ඕගොල්ලන්ට. අන්න ඒ වගේ මේ කුමාරයවරුන්ට උගන්වන්න කලින් නැකතක් බලනවා. සාමාන්‍ය නැකතක් බලලා ශිල්ප උගන්නට පටන් ගත්තා. ඊට පස්සේ එක් දවසක් දැන් මේ උගන්න අතරේ එක දවසක් රාජකුමාරයන් පිටිපස්සේ ලාගෙන නාන්නට වැවට ගිය යමින් සිටිය.
මේ ආචාර්යවරයා ඒ කාලේ බාත්රූම් තිබුණේ නෑනේ නාන්න. කොහෙද යන්නේ ඈත වැවට. ඉතින් මේ දිසාපාමොක් ආචාර්යවරයා තමයි කුමාරවරු ටික පෙරිවරාගෙන ආචාර්යවරයා ඉස්සරහින් යනවා කුමාරවරු පිටිපස්සෙන් යනවා කොහෙද යන්නේ මේ නාන්න. මොහොම යනකොට අතරමඟදී ඒ වෙලාවට එක්තරා මෑලි ස්ත්‍රියක් මෑලි කියන්නේ වයසක ස්ත්‍රියක් ආච්චි කෙනෙක් එල කරපු තල අවුවේවනා වියලමින් සිටියාය. මේ සුද්ධ කරපු තල අවුවේ දාලා පැදුරක දාලා වේලමින් හිටියා. ඒක වේලෙන්නදලා මෙයා පැත්තකින් ඉඳගෙන ඉන්නවා. හරිද? ඒ වෙලාවේ දිසාපාමොක් ආචාර්ය පස්සේ යමින් සිටි රාජකුමාරයොත් ඒ කියන එලතල දැක කන්න අභිප්‍රායතුව ගානකට අතට කාපුව. දැන් කුමාරයාත් පිටිපස්සේ යනවා. තල දැක්ක ආසයි තල කිරි රසයි පුංචි අය තල වලට ආසයි. ඉතින් අනේ කණ්ඩා සිතනා මේ පොඩි කොල්ලා හිමීට පාත්තලා හොරෙන් තල මිටක් අරගෙන දාගත්ත කටේ. ඒ කියන මැලි ස්ත්‍රිය දැක ඒක දැක්ක ආච්චි කුඩා කොල්ලහින් බඩසයින් කාපුවමන අනේ පොඩි කොල්ලෙක්නේ බඩගෙන හින්දා කණ්ඩ ඇති කියලා සිතා බැන නැගී සිටියා. සද්ද නැතුව හිටියා මොකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ දෙවන දවසේ දැන් දෙවෙනි දවසෙත් යනවා නාන්න. එපාරිද්දෙන රාජකුමාරයොත් එලතල ගානක් අරගෙන ගියාහුය. තුන්වන දවසුත් එපාරිද්දම නැරගත්තාහ. දෙවෙනි දවසෙත් අර විදියට දැන් හොරෙන් අරන් පුරුදුයිනේ. තලමිටක් අරන් කටේ දාගෙන ගියා කකා. තුන්වෙනි දවසෙත් මේ කොල්ලා නාන්න යද්දී ওই විදිහටම තලමිටක් අරගෙන කටේ දාගෙන ගියා. තුන්වෙනි දවසෙත් ඔය ආච්චි දැක්කා. එවිට ස්ත්‍රිය සිතන්නේ මේ න්‍යායෙන් දවස් පතාකත් නම් මාගේ තල නිමායය කියා සිතන්නේ දිසාපාමොක් ආචාර්යන් වහන්සේ තමන් වහන්සේගේ අතවැස්සන් ලවා මාගේ තල ගන්නාසේකයි මොරගෑ. ස්ත්‍රිය හිතනවා දැන් හැමදාම මෙහෙම යන්න ගිහිල්ලා තල මිට කෑවම මගේ තල ටික ඉවර වෙනවා. ඒ නිසා මහල්ල කේන්තියෙන් දිසාපාමොක් ආචාර්යට කෑ ගහනවා මගේ තල ටික ඔයාගේ අතවැසියෝ ලවා ගෝලේ ලවා අරගෙන අරගන්නවද කියලා. දිසාපාමොක් ආචාර්ය මේක දන්නේ නැනේ. ඒ දිසාපාමොක් ආචාර්ය ඇයි මෑණියනි මම කුමනාන්‍යාවක් කළෙමද? ඇයි මම මොකද්ද කරපු වරද? අහනවා. ඒ ස්ත්‍රිය කියනවා නුඹ වහන්සේගේ පස්සේ යන අතවැසි 3 වාරයක් මාගේ තල අරගෙන ඉනිබ්බිත්තෙන් තල ගණිත් නම් මාගේ තල නිමන්නේය. ඔයාගේ පිටිපස්සෙන් යන අතවැසියා ගෝලයා මගේ තල 3 පාරක් ගත්තා. තවත් ගත්තොත් මගේ තල ඉවර වෙනවා කිව්වා. ආචාර්යවරයා කියනවා එවිට තොප වික්ෂේප නොව ඊටවා කනගාටු වෙන්න එපා. ඔයාගෙන් කාපු තල වලට මම මිල දෙන්නම්. මං ඒකට සල්ලි දෙන්නම් කියලා කියනවා. එවිට ස්ත්‍රිය කියනවා කෑ තලයට මිල එපා. ඉනිබ්බේ මාගේ තල නොකන ලෙස අවවාද කියව. මගේ කාපු තල වලට සල්ලි එපා. ආයේ මගේ තල කන්න එපා කියලා අවවාද කරන්න. එවිට දිසාපාමොක් ආචාර්ය කියනවා ඉදිරියේ මං ඔයාගේ ඉදිරියේම මෙයාට පාවට කරන්නම්. මොකද්ද අපි මේ පාවට කරනවා කියන්නේ? දඬුවම් කරන්නම්. පාටව කරන්නම්. පාටව කරනවා කියන්නේ මොකද්ද? මං ඔයාගේ ඉදිරියේ පාටව කරන්නම්. මේ කියන්නේ දඬුවම් කරන්නම්. කියා අතවැසියන් දෙදෙනෙකුන් ලවා අර තව ඉන්නවනේ ගෝලියෝ ඒ දෙන්නෙක් ලවා අත් දෙක තද කරලා මේම පිටිපස්සට කරලා බැඳගෙන උණපත්තෙන් උණපතුරකින් පාර ගණනක් ගස්වා පාටව කරා. පාර ගණනක් කීප වතාවක් ගහලා දඬුවම් කළා. රාජකුමාරයෝ ඇස් දෙක තද කරන් ගතු කරන් උරනව බලාගෙන ඉඳගෙන මේ ආචාර්යවරයාගේ මූණ කණ්ඩ වගේ බලාගෙන වෛර බැඳගත්තා. තොට දෙන්නම් මට ගානේවට කියලා වෛර බැඳගත්තා. කොල්ලා බලන් ඉන්න දිහා දැක්ක ආචාර්යවරයා දැකලා තේරුම් ගත්තා. දිසාපාමොක් ආචාර්යෝ තමන් කෙරේ වෛර බඳ නියාව දත්ත. ආචාර්යවරයා දන්නවා කොල්ලා මං ගැන වෛරයක් බැඳගත්තා කියලා. දැනත් අන්න ගුරුවරයාගේ උතුම්ම ගුණේ දිසාපාමොක් ආචාර්ය කියන්නේ නියම ගුරුවරයෙක්. දැනත් සියලු ශාස්ත්‍ර උගන්වා නිපුණ කරව රජකුමාරයෙක් ඉගෙන ගත යුතු සියලුම ශිල්ප දැනුම උගන්වලා එයා පරිපූර්ණ දරුවෙක් බවට පත් කරා. ඒ රාජකුමාරයෝ
දිසාපාමොක් ආචාර්යන්ට වැඳ දැන් ඉගෙනගෙන ඉවරයි. දිසාපාමොක් ආචාර්යන්ට වැඳලා කියනවා දැන් යන්න පිටත් වෙනවා තමන්ගේ රාජ්‍යයට. ආචාර්යින් වහන්සේ මම සැපසේ රාජ්‍යයට පැමිණියෙම් වීනා මම කිසිම කරදරයක් නැතුව මම රාජ්‍යත්වයට පැමිණුණොත් හරිද රාජ්‍යයට පැමිණුණොත් මම නුඹ වහන්සේ කැඳවාවි මම ඔයාට එන්න කියලා පණිවිඩය එවන්නම් එවිටාම එතකොට ඔයා එන්නකෝ කියලා කිව්වා. කියා තමන්ගේ රට ගොස් තමන්ගේ පිය රජුරන්ට ශිල්ප දැක්වු. තමන්ගේ තාත්තා ගාවට ගිහිල්ලා තමයි ඉගෙනගත්තු ශිල්පය මේ කියලා පෙන්වුවා. එවිට රජුරෝ සමාධිව සතුටටපත් වෙලා පිය රජතුමා මා ඇස් හමුවේ මොහුගේ රාජශ්‍රිය දකිමි. රජෙකුට සුදුසු සේරම ශිල්ප මෙයා ඉගෙන ගත්තා කියලා රජුරෝ සතුටුුණා. හිතලා රාජශ්‍රිය දුන්නා රජකම කුමාරයට දුන්නා. ඒ කියන කුමාරයොත් රාජ්‍යයට පැමිණ දැන් රාජ්‍යත්වයට පැමිණලා රාජකුමාරයා දිසාපාමොක් ආචාර්යන්ට පාඨව කරන්නා කැමැතිව ආචාර්යන් වහන්සේ මා කෙරේ සැක නොසිතා වහා එන්නේ යහපතයි කියයව. දූතයෙක් ඇව්වා ගුරුවරයාට එන්න කියලා. ගුරුවරයා බැලුවා මට මේ එන්න කියන්නේ රජුරුවන් වහන්සේ මා කැඳවා එන්නේ මට ස්නේහෙන් නෙවෙයි. මේක මට මේ එන්න කියන්නේ මට ආදරයට නෙවෙයි. නමකටද? මා ගැසූ පාරට නිග්‍රහ කරන්න. මගේ පාර මං එදා ගහපු පාරට පලිගන්න එන්න කියන්නේ. සිතා දැන් කුමාරයෝ බාලයෝ. දැන් කුමාරයා තාම අත්දැකීමෙන් අඩුයි. එහෙයින් මා කියන අවවාද දැන් අසන්න ඕන වෙති. මන් දැන් මොන අවවාද දුන්නත් අහන තත්වයක නෙවෙයි ඉන්නේ. පසුව වැඩිමාළු වයසට පැමිණි කල්ලි යෙමී සිතා නොගොස් කල් යාමක් කොට. ටිකක් කල් ගිහිල්ලා රජකමේ අත්දැකීම ජීවිතයේ අත්දැකීම් ලැබුවට පස්සේ මේ ආචාර්යවරයා කුමාරයා එන්න කියන්නෙත් නැතුව ඔන්න මේ රජකුමාරයා බලන්න ගියා. ගිහිල්ලා මම ආවා කියලා රජකුමාරයාට පණිවිඩය යවුවා. එපවත් අහලා රජුරෝ කියනවා රාජකුමාරයා කියනවා යහපත ආචාර්යින් වහන්සේ කැඳව එයාව එක්කන් එන්න කියලා ගෝලෙන්ට කියනවා. සේවකීන්ට කියනවා. කියා කැඳවා කියන්නාව කියලා එන්න කියලා මේ තක්සල ඇදුතුමා ආවට පස්සේ කියනවා ඇයි ආචාර්යනි තොප මරණය නරලේ තබාවුද මරණය ඔන්න මෙන්න තියෙද්දී ආවද මේ නාකි වෙලා දාවේ මං එන්න කිව්ව වෙලේ ආවේ නෑනේ කියා කැඳවා කියනවා ඇයියා මා තල කෑයයි කියා දෙන්නෙකු ලවා අත් දෙක අල්ලා උණපත්තෙන් තැලූ පාර තව දක්වා මගේ පිටේ රිදෙන්නේ එදා මට ගහපු පාර තාම මගේ පිටේ රිදෙනවා ඇමතියනි මේ දිසාපාමොක් මරව කියලා කිව්වා. එවිට දිසාපාමොක් ආචාර්ය කියනවා මෙන්න මෙන්න රාජ්‍යරුවනි එපවත් එදවස් තොප කෑතලට පාරක් නොගැසිනා මං එදා ඔයා තල හොරකම් කරපු වෙලේ පාරක් ගහලා දඬුවම් කරේ නැත්තම් දෙවනි දවසේ ඔයා වෙන හොරකමක් කරනවා. එවිට කවුරු හරි කෙනෙක් ඔයාව මරලා දැම්මනම් රාජශ්‍රිය ලබන්නේ නැත්තේද? ඔයාට රජකම ලබන්න ඔයා ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා හික්මවීම පිණිස හොඳ මාර්ගයට ගැනීම සඳහා කළ පාඨවය කරපු දඬුවමට උත්තමයෝ වෛර නොබදති. හොඳ මිනිස්සු ගුණවත් මිනිස්සු වෛර බඳින්නේ නැහැ. මේක අහලා බොහෝ අමාත්‍යවරු එතන හිටපු ඇමතිවරු එසේමය දේවයන් වහන්සේ දිසාපාමොක් ආචාර්යින් වහන්සේ පිණිස රාජශ්‍රිය නුඹ වහන්සේ ලදසේක අහන් හිටපු ඇමතිවරුත් කිව්වා මේ දිසාපාමොක් ආචාර්ය නිසා තමයි ඔය රජකම ලැබුවේ. රජුරු ඒ කාරණේ සිතාගෙන රජුරුවන්ට අවබෝධ වුණා කරුණු. ආචාර්යන්ගේ බොහෝ ගුණ සඳහන් කර කියන්නාව. මේ ආචාර්ය ගුරුවරයාගේ ගුණ දැන් ගායනා කරන්න ගත්තා. රජකුමාරයා දිසාපාමොක් ආචාර්යනි රාජ්‍යයට පැමිණියේ තොප පිණිසයි. අනේ මම රාජ්‍යත්වයට පත්ුනේ ඔයා හින්දා කියලා මේ කුමාරයා කියනවා. ඒ හින්දා මගේ රාජ්‍ය පිළිගන්න මේ රාජ්‍ය මං ඔයාට දෙනවා කියලා කිව්වා. එපවත්තා දිසාපාමොක් ආචාර්යවරයා කියනවා. දිසාපාමොක් ආචාර්යවරයා මේ රජකම එපා කියනවා. එපා කිව්වට පස්සේ මේ රජකම රාජ්‍ය නොවිසා රජකම මට එපා කියනවා.
රාජ්‍යරුවොත් Tamanගේ මිනිස්සු යවලා ආචාර්යවරයාගේ බිරිඳයි දරුවන්වයි ගෙනල්ලා Tamanගේ නුවර නවත්තලා ආචාරීට ගුරුවරයාට බොහෝ තරම් පදම් සලසා සියලු සැප සම්පත් ලබා දීලා වස්තු දාන්නේ දීලා පුරෝහිතයෙක් විදියට තනතුරක් ලබා දීලා සැලකුම් කරා. ඉතින් තිල මුට්ටි ජාතකය තමයි මේ දේශනා කරලා තියෙන්නේ. අන්න. කතාව තේරුණාද? වීඩියෝ එකත් බලපු නිසා කතාව හොඳට අවබෝධ වෙන්න ඇති. කාට හරි ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. කාටවත් ගැටලු නැහැ. අපි මේ ප්‍රශ්න වලට ගිය සතියේ පිළිතුරු ලිව්වද? ඔව් ටීචර්. ඔව්. එහෙනම් මට පොත බලන්න නැතුව හැමෝම කැමරා ඕෆ් කරගෙන මට දැන් දොයි මතයි යන්නේ. ඔයගේ ලස්සන මල් මං නිකන් මල් වත්තක ඉන්නා වගේ ඔයගොල්ලෝ කැමරා ඔන් කරන් ඉන්නකොටයි මං දකින්න ඉස්සරහා තියෙන මල් වත්තක් වගේ. ඔයාලගේ මූණු මල් වගේ. ඉතින් ඇයි ඔය ලස්සන මූණු ටීචර්ට පෙන්නන්නේ නැත්තේ? ඈ හැංගිලා හොරෙන් බලන් ඉන්නා මගේ දිහා. එයාලා මූණු වහගෙන. නේ? හා. මට කියන්නකෝ බලන්න ලියන පොත බලන්නේ නැතුව මතකෙන් අච්චි පොත බලන්නෙත් නැතුව. කියන්නකෝ බලන්න. මේ කතාවේ ප්‍රධාන චරිත මොනවද? ප්‍රධාන චරිත විදිහට දෙකක් ගන්න පුළුවන්. මොනවද චරිත? දිසාපාමොක් ඇතුළේ දිසාපාමොක් ආචාර්යවරයා සහ බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත කුමරු. බ්‍රහ්මදත්ත කුමරු නේද? දෙවෙනි ප්‍රශ්නය බලන්නකෝ. රාජකුමාරයා තල කෑවේ කුමන කාර්යයක් සඳහා යමින් සිටියදීද? වැවට යමින් සිටියේ. නාන්න වැවට යමින් සිටියේ. වැවට යමින් කියලා හරියන්නේ නැහැ. නාන්න නෑම සඳහා වැවට යමින් සිටියදී. මහලු ස්ත්‍රිය කුමරා කෑ තල වෙනුවෙන් බලාපොරොත්තු වූයේ මොනවාද? මොනවද බලාපොරොත්තු? අවවාද කිරීම කුමරාට අපසු තල නොකන ලෙස අවවාද කිරීම අන්න හරි. කුමරාට ආපසු තල නොකන ලෙස අවවාද කරන්න. දඬුවම් කරන්න කියලා කිව්වා. රාජකුමාරයාගේ හැමෝම කෑවද නැත්නම් එයා විතරයිද? එයා විතරයි. වෙන කවුරුත් දන්නේ නැහැ. එයා හිතුවේ කවුරුත් දැක්කෙත් නැහැ කියලා. හිමීට පාත් වුණා, පැදුර ගාඩ පාත්තලා චූඩි තලමිටක් අතට අහුවෙන තලමිට අතට අහුවෙච්ච ප්‍රමාණයක්. මේක අත දාලා ගත්තා. අර කටේ ඔබා ගත්තා, කට දෙක පිහගත්තා, අත දතු ගියා. පේන්න හැපුවෙත් නැහැ. කටේ තියන් හිමි හොරෙන් හපහපා ගියා. නමුත් ආච්චි දැක්කා. මහලු ස්ත්‍රිය දැක්කා. හරිද? මහලු ස්ත්‍රිය කුමරා හරි එක් කිව්වා. රාජකුමාරයාගේ පණිවිඩය ලැබුණද දිසාපාමොක් ආචාර්යන් ඔහු හමුවට නොගොස් සිටියේ මන්ද? ඇයි ගියේ නැත්තේ? කොහොම මතක නැණේ ගිය සතිය ලියපුවා. ඇයි දිසාපාමොක් ආචාර්යවරයා කුමාරයා රජ වුණා වෙලා එන්න කියලා කිව්වට ගියේ නැත්තේ මුල් අවස්ථාවේ? මට ඒ තල ටික කෑපුවට මං ගැහුවා නිසා මට දඬුවම් කරයි කියලා. නෑ. එහෙනම් එයා දෙවෙනි පාර ගියානේ. දඬුවම් කරනවා කියලා දැන. එතකොට දෙවෙනි පාර එයා වැඩි මහල් වෙලානේ. ඒතර වැඩි කරුණු දන්නවනේ. අනිත් පැත්ත උත්තර දෙන්න. ඇයි ගියේ නැත්තේ? ඒ හේතුව නිසා. අනිත් අයට මතක නැහැ? ත්‍යාග ඈනේ
මතක නැහැ? කවුද ලියුනේ? හරිද? ලියුවෙලා ගිහින් තියෙන්නේ ෂෙහෙනිනේ. හරි. ෂෙහෙනි. අහන්නකෝ. කුමාරයා පණිවිඩය ලැබුණා කුමාරයාගේ පණිවිඩ ලැබුණා පස්සේ මේ දිසාපාමොක් ආචාර්යට ගියේ නැත්තේ කුමාරයා තාම බාල නිසා. වයසින් බාලද මේ චූටි පැටියෙක්ද? නෑ. අත්දැකීම් වලින් බාලයි. එයා පරිණත වෙලා නැහැ. හැබැයි මේකට උත්තර ලියන්නේ කුමාරයා තවම බාල නිසා දිසාපාමොක් ආචාර්යට ගියේ නෑ. ගියේ නැත්තේ දිසාපාමොක් ආචාර්ය කියන දේ කුමාරයාට තව තේරෙන්නේ නෑ. කියන්නේ අත්දැකීමෙන් අඩුයි. වැටෙන්නේ ඒ හින්දා. තමා මැරීමට රජකුමරු නියෝග දුන්න අවස්ථාවේ දිසාපාමොක් ඇදුරුතුමා නිදහසට කරුණු වශයෙන් පැවසුවේ කුමක්ද? මොනවද නිදහසට කරුණු විදියට දිසාපාමොක් ආචාර්යලා කිව්වේ? ඔයාලගේ වචනෙන් කියන්න බලන්න. හිතලා මතක් කරලා ඔයාලගේ වචනෙන් කියන්න. එදා එතුමා මේ රජතුමාට දඬුවම් නොකරනම් රජතුමා දිගටම හොරකම කරලා මේ හොරෙක් වෙනවා. ඉතින් එතකොට එයාට රජකම හම්බෙන්නේ මේ ජනතාවගෙන් මේ මරුන් කරනවා. රජකම හම්බ වෙන්නේ නැහැ. ඒ ශිල්පවලට එච්චර දක්ෂ වෙන්නේ නැහැ. එයා එහෙම බැන්නලා ගැහුවේ නැත්තම්. අන්න නේද? මම එදා ඒ හොරකමට ඔයාට දඬුවම් නොකළා නම් දෙවෙනි දවසේ ඊට වඩා හොරකමක් කරනවා. හොරකමක් කරලා මොකද වෙන්නේ? දැන් මේක ඔයාගේ භාෂාවෙන් නෙවෙයි ලියන්නුනේ පොතේ තියෙන කුපුටල දක්වන්නවා. රසය කුමක්ද? ඒක ලියන්න ඕන. හරි. කරා නම් මොකද වෙන්නේ? ඔයා කාගෙන් හරි මරණයටපත් වෙනවා. එහෙමත් රජකම නැහැ. ඔන්න ඔය කතාව පොතේ තියෙන ආකාරයෙන් ලියන්න ඕනේ. දැන් ප්‍රශ්නෙට උත්තර ටික අපි ගිය සතියේ ලියව නිසා ආයෙ ලියන්න ඕනේ නේද? නැහැ ටීචර්. ඊට පස්සේ ඒක දැන් මතකයිනේ ඉස්කෝලේට ගියාම ඔක්කොම ටික කටපාඩමේ වගේ නේද? ඔව් ටීචර්. ඔව් ටීචර්. කතාව ගොඩක් කටපාඩම් දැන්. හරි. ලිඛිත අභ්‍යාස මේ බලන්නකෝ. පහදනා ශීර්ෂයේ යටතේ තිලමුට්ටි ජාතක කතා සරලව ලියා දක්වන්න. අනේක ටිකක් ආපහු කතාව ඒක මං චුට්ටක් පැත්තකින් තියලා වරහන් තුලින් නිවැරදි පිළිතුරු තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න. කවුරුත් ලියන පොත් බලන්න එපා. අපි ගිය සතියේ මේ ටික ලිව්වා. මට ආයෙ කියන්න. මේ දැන් ස්ක්‍රීන් එකේ පේනවනේ ඔයාලට. නේද? පේනව නේද? දිසාපාමොක් ශිල්පේ කුමරුට බ්‍රහ්මදත්ත කුමරුට ශිල්පේ ඉගැන්වූහ. ආචාර්ය. දිසාපාමොක් ආචාර්යහු. මේ බලන්නකෝ. ඉගැන්වූ ආචාර්ය. ආඛ්‍යාතය උක්තයි. ඉගැන්වූහ ආඛ්‍යාතය උක්තයි. උක්තයට අනුව ආඛ්‍යාතය තිබ්බනම් ආඛ්‍යාතය උක්තේ නම් මෙතන කතෘ පදයක් උක්ත වෙන්න ඕනේ. ආඛ්‍යාතය උක්තයි නම් කතෘ වාචික පදයක් උක්ත වෙන්න ඕනේ. මේ ආචාරීහු සහ මට කියන්නේ ආචාරීන් කියන්නේ උක්තයිද අනුක්තයිද? අනුක්තයි. බහුවචන පදයක් අනුක්තයි. බහුවචන පදයක් නාම පදයක් බහුවචන නාම පදයක් අගට හලලා යන්නේනවා නම් ඒක අනුක්තයි. එහෙනම් ආචාරීහු උක්තයි. උක්තයට අනුව ආඛ්‍යාතේ තියන්න ඕනේ. ආඛ්‍යාතයට අනුව කතෘ වාචික නාම පදයේ උක්තේ තියන්න ඕනේ. එහෙනම් ආචාරීහු උක්තයි. උත්තරේ වෙන්න ඕනේ ආචාරීහු. ආචාරීහු තමයි ඉගැන්වූහ කියලා ඉවර කරන්න පුළුවන්. වැවට ගියේය. ගියේය කියන්නේ ආඛ්‍යාතය උක්තව තියලා තියෙනවා. එහෙනම් කතෘ වාචික පදයේ කාර්ය මේ ක්‍රියාව කරන කෙනා උක්තයෙන් තියන්න ඕනේ. කුමාරයන් උක්තයිද අනුක්තයිද? අනුක්තයි. මේ හල්ලා යන්නේ දෙනවා. රාජකුමාරයා වෙන්න ඕනේ. කාන්තාවක
තල වේලමින් සිටියාය. සිටියාය උක්තයි. කාන්තාවක් කාන්තාවක්. කාන්තාවක අනුක්තයි. අක අකු අක කියනවා නම් අවිනිශ්චිතාර්ථයේ නාම පදයක අනුක්තයි. කාන්තාවක් උක්තයි. එහෙනම් උක්ත පදේ. අල්ලාගත් ක්‍රියාපදයේ උක්ත රූපයෙන් තියෙනවා. අතවැස්සෝ අතවැස්සෝ. අතවැස්සන් අනුක්තයි. අපි දන්නවා කර්තෘවාචික නාම පදයේ උක්ත වෙන්න ඕනේ. ගුණ කීහ ආඛ්‍යාතයේ උක්තයි. ආමාත්‍යෝ අමාත්‍යෝ. අමාත්‍යයන් අනුක්තයි. අනුක්තයි නම් මේ ක්‍රියාපදයේ තියන්න බෑ. උක්ත ආඛ්‍යාතය ගැලපෙන්න ඕනේ. කර්තෘවාචික නාම පදයේ උක්ත වෙන්න ඕනේ. තේරුණාද? උක්ත ආඛ්‍යාත ගැන මම ඕනෑ තරම් කියලා දීලා ඇති. හරිද? මොන හරි ගැටලුවක් තියෙනවද ඔයාලට නොතේරෙන තැනක්? අලුතෙන් ආපු පුතා යෂනි. පුතේ ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවද? මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා නම් මට කියන්න පුතේ. නෑ මැඩම්. නෑ. තව කාට හරි තිනුලි? සානුජි, නිකා, ත්‍යාග මොනවා හරි නොතේරෙන තැනක්? නෑ ටීචර්. ඔයාලට මට කියන්නකෝ. මේ ජාතක කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවද පුතේ? ගුරුවරුන්ට කළගුණ සැලකීම. ආයෙත් කිය. ගුරුවරුන්ට කළගුණ සැලකීම. ගුරුවරුන්ට කළ ගුණ සලකන්න ඕනේ. ඇයි? එයාලා අපේ ජීවිතය යහපත් කරගන්න අනුශාසනා දෙන හන්දනේ. තව සොරකම් කිරීම. සොරකම් නොකිරීම. සොරකම් කරන්න හොඳ නැහැ. ඒකනේ ගුටි කෑවේ. සොරකම් කරන්න හොඳ නැහැ. අනුන්ගේ දෙයක් ගන්න හොඳ නැහැ. තව ත්‍යාග තව මොනවද ගන්න පුළුවන් ආදර්ශ? තව මොකුත් නැද්ද? යෂනි? තව මොකුත් ආදර්ශ නැහැ? කියන්නකෝ. ගුරුවරුන්ට කීකරු වීම. ගුරුවරුන්ට කීකරු වෙන්න ඕනේ. තව ගුරුවරුන්ගේ අවවාද සීම. ගුරුවරුන්ගේ අවවාද අහන්න ඕනේ. තව තමාට අකුරු ඉගැන්වූ ගුරුවරයා ගුරුතුමියට මේ කීකරුව සිටීම. ඔව්. තව එකක් තියෙනවා මට ඒක ඔයාලේ කටින් එන්න ඕනේ. වෛර නොකිරීම. වෛර නොකිරීම. කාටද වෛර නොකරන්නේ? ගුරුවරුන්ට. තමන්ට හොඳ මාර්ගය කියලා දෙන අවවාද අනුශාසනා දෙන ගුරුවරුන්ට වෛර කරන්න හොඳ නැහැ. තමන්ගේ වරදක් පෙන්නලා දෙන කෙනෙකුට දඬුවම් කරන්න හොඳ නැහැ. තමන්ට වරදක් පෙන්නන කෙනෙකුට දඬුවම් කරන්න හොඳ නැහැ. තමන්ගේ වරදක් තියෙනේ වරද නිහතමානීව පිළිඅරන් එක හදා ගන්න ඕනේ. ඔයාලට දැන් තේරෙනවද? මේ ජාතක කතාවෙන් කියන්නේ අතීතයේ බුදුන් වහන්සේගේ ජන්ම කතාවක් පමණක්ද? අපේ ජීවිතය හැඩගස්වා ගත හැකි ආදර්ශ උපදේශ ගණනාවක් මේ ජාතක කතාවෙන් කියලා දෙනව නේද? ඔව්. එහෙනම් ජාතක කතා කියවේ තව 547ක් තියෙනවා මේ එකක්. මේ තව 546ක් තියෙනවා. තව මේ එකක්. ඒතර ඉතුරු ජාතක කතා ටිකත් අපි කියෙව්වොත් අපේ ජීවිතය හරි මාර්ගයට යන්න, අපේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්න, අපිට අත්දැකීම් බහුල කරගන්න, අපේ ගුණ නුවණ වර්ධනය කරගන්න මේ ජාතක කතා උපකාරී වෙනවා නේද? නේද? ඔව් ටීචර්. ඔව්. එහෙනම් අදට පාඩම ඉවරයි. මම අදට පන්තිය නවත්තන්නම් දැම්ම යන්න එපා. මම පුංචි වීඩියෝ එකක් පෙන්නනවා.
ඒ වීඩියෝ එකක් බලලා පන්තියෙන් චුට්ටක් යමු. අද දවසේ මම පන්ති අර ටීචර් ඉලෙක්ෂන් ඩියුටි කියන්නේ චන්දරාජකාරී වලට ඒ දවස් ටික නිවාඩු දුන්න ටික නිසා ඒ පන්ති ටික අද දවසම මට කරන්න උනා. මේ අහන්නකෝ යෂණි අලුතෙන් ආවේ. මොකද පන්තිය ගැන හිතෙන්නේ? තේරෙනවද උගන්නන දේවල් ටික? ඔව් මැඩම්. හරි. අපේ දිගටම සිංහල පන්තිය තියෙනවා හැම බ්‍රහස්පතින්දම රාත්‍රී 7ට. හරිද? කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මට මැසේජ් එකක් දාන්න. එතකොට මගේ WhatsApp නම්බර එක ඔයාලට හම්බෙන්න ඇති. මම ඔයාලට චූටි වීඩියෝ එකක් පෙන්වන්නම් දැන්. ඇයි මම මේ වීඩියෝ පෙන්වන්නේ කියලා දන්නවද? ඔයාලා වැඩිහිටියෝ බවට පත් වෙද්දී එහෙම නැත්නම් ඉස්කෝලේ යන කාලෙදී හරි ජීවිතයේ යම් යම් බාධා කම්කටොළු එතකොට කඩා වැටීම් Tamanට පරාජය වීම දරා ගන්න බැරි සිද්ධි ඔයාලට ජීවිතේට වෙන්න පුළුවන්. දැන් එහෙම එකක් තමයි පුතේ අර සබරගමු විශ්වවිද්‍යාලයේ ඔයාලට අහන්න ලැබුණත් දන්නේ මේ සබරගමු විශ්වවිද්‍යාලයේ තරුණ දරුවෙක් ජීවිතේ නැති කරගත්ත රැග් එක දරා ගන්න බෑ කියලා. මගේ ජීවිතේත් ඒ වගේ දරා ගන්න බැරි දේවල් විශේෂයෙන් පහවසර පන්තියේදී අමිහිරි අත්දැකීම් මේ ගුරුවරු නිසා යහළුවෝ නිසා මගේ ජීවිතේට ලැබිලා තියෙනවා. එතකොට මේ අමිහිරි අත්දැකීම් වලින් අපිට බාහිරින් එන බලවේග වළක්වන්න බෑ. හරිද? බාහිරින් එන බලවේග වළක්වන්න බෑ. අපිට අනිත් අය හදන්න බෑ. ඔව්. ටීචර් අපේ ඉස්කෝලේ එක ළමෙක් වහලෙන් පැනලා ස්ට්‍රෙස් වැඩි කියලා පාඩම් කළා. එයාට එපා වෙලා කියලා එයා පැනලා එයා මැරුණා අපේ ඉස්කෝලේ. ඉතින් ඒ සිද්ධි මම දන්න නිසා තමයි මම මේ ඔයාලව ඒ தත්ත්වයට වැටෙන්නදී වළක්වන්න තමයි මම මේ වීඩියෝ හැමදාම පෙන්නන්නේ. අහන්නකෝ. එතකොට අපිට ඒ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා කියන්නේ දරා ගන්න බෑ. යම්කිසි බාහිරයෙන් අපිට ප්‍රශ්නයක් අපේ ඇතුළට එනකොට හදවතට එනකොට මොළේ ඇතුළට රිංගනකොට අපිට ඒක දරා ගන්න බෑ. අපි දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට එන පීඩනය දරා ගන්න පුළුවන් වෙනවා. අපිට බාහිර හදන්න බෑ. දැන් මේ රැග් එක දුණු දරුවා රැග් එක ලක්විච්ච දරුවෝ දෙගොල්ලම වැරදි ඇත්තටම. කිසිම කෙනෙකුට හානියක් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. එක එක්කෙනාට දරා ගැනීමේ ශක්තිය වෙනස්. ඔක්කොටම එකම න්‍යායෙන් අපිට උපදෙස් දෙන්න බෑ. එක එක ළමයි එක එක අය එක එක ආකාරයක එක එක මානසික මට්ටම් තියෙනවා. ඒතර එක එක්කෙනාගේ දරා ගැනීම ශක්තිය වෙනස්. හරිද? එහෙමයි කියලා අපි දරා ගැනීම අඩු මිනිහෙක් බවට පත් වෙන්න හොඳ නැහැ. අපි උපරිම දරා ගන්න පුළුවන් මිනිස්සු විදියට වැඩ කරන. ඒතර ඒ දේ දරාගෙන ඒ දරුවට තිබුණා ඒ දේ දරාගෙන හරිද? එතනින් ඔහුට තිබුණා හොඳ වැඩක් කරන්න. ආයේ කවදාවත් ඒ වගේ රැග් එක දෙන ජරා වැඩ කරන මිනිස්සුන්ට දරුවන්ට සහ ළමයින්ට කාට වුණා ආයේ වගේ දෙයක් නොකරන දිය හොඳ වැඩක් පාඩමක් ආදර්ශයක් දෙන්න යාට පුළුවන්කම තිබුණා. රටේ නීතියක් තියෙනවා. නීති ඉදිරියට යන්න පුළුවන්. දෙමව්පියන්ට කියන්න පුළුවන්. නේද? එයා මොකද තෝරගත්තේ? මරණය. එහෙනම් අපිට ජීවිතේ එන හැම ප්‍රශ්නයකටම අපි මරණය විතරයි එකම විසඳුම කියලා පිළිගන්න හොඳ නැහැ. ඔයාලගේ ජීවිතේත් ඔය වගේ හැල ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයයි, ඔයගොල්ලෝ උසස් පෙළ ලියයි, ඔයගොල්ලෝ O level ලියයි. ජීවිතේ ප්‍රශ්නයි ඕනම අවස්ථාවක ඕනම වයසකදී අපිට අනිවාර්යෙන් ජීවිතේ ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නවලදී අපි දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳ දරා ගන්න පුළුවන් ශක්තිමත් මිනිස්සු බවට ඕගොල්ලෝ පත් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ඉදිරියට අපේ ඉදිරියට එන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් සහ ඒවා සාර්ථකව ජය ගන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුළුවන් මානසික ශක්තිය සහ කායික ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා ජීවිතයේ අභියෝග දරාගෙන ජීවිතයේ ජයගත්තු මිනිසුන්ගේ චරිත කතා අපි ගොඩක් කියවලා තියෙනවා නම් පුතේ අපිට යාළගේ අත්දැකීම් අපේ අත්දැකීම් වලට පත් කරගෙන අපේ ජීවිතයට පන්නරයක් හයියක් ගන්න පුළුවන්. ඉගෙන ගන්න ඕගොල්ලන්ට අපිට මේ ලෝකෙ හිතුවත් කරන්න බැරි දෙයක් නෑ කියන අදිෂ්ඨානය ඇති කරගන්න පුළුවන් පුතේ මේ අයගේ චරිත කතා අධ්‍යයනය කිරීම තුළ. ඒ නිසා යන්න කලින් මේ වීඩියෝ එකත් බලලා ඉන්න. ටීචර් අපි දැකලා තියෙන වීඩියෝ එකක්ද දැකලා නැති වීඩියෝ එකක්ද?
දැකලා තියෙන වීඩියෝ එකක්. නැවත නැවත පෙන්වන්නේ ඔයාලගේ යටිසිතට මේව යන හින්දා. හරිද? හරි. එහෙනම් මේක බලලා පන්තියෙන් ලියවෙන්න ඊළඟ සතිය හම්බ වෙමු. එතෙක් ආයුබෝවන්. අයිබෝන් ටීචර්. ඔන්න ටීචර්. යනු දෛවය ලබා දෙන මොනෑම තත්ත්වයක් හෝ බාරගෙන ජීවත් වීමයි. ඇය මුනිබා මසාරේ. උපන්නේ 1987 මාර්තු 3 වෙනිදා පාකිස්තානයේ රහීමියා ඛාන්හි. මේ ඇගේ කතාව ඇගේම වචනවලින්. රේදුරා නින්දට වැටීම නිසා මම ගමන් කළ කාර්ය අගලකට වැටි අනතුරට ලක් වෙද්දී මම මිය යාවේයි මට එකවරම හැඟී ගියා. තවමත් මට වයස අවුරුදු 20ක් පමණ බවත් මගේ ජීවිතේ මෙතෙක් මට කිසිදු දෙයක් මා තවම කර නොමැති බවත් ජීවිතය විඳිනවා වෙනුවට මම මේ වෙනතෙක් කර තිබුණේ ඉතා මහන්සියෙන් ඉගෙනීම් කටයුතු කිරීමත් අවුරුදු 18න් විවාහ වීමත් පමණක් බවත් මට ඒ මොහොතේ සිතුණා. අනතුරෙන් මගේ කුඳුවට පෙළ දැඩි ලෙස හානි වී තිබුණා. අසල ග්ලන් රථයක් නොතිබුණ නිසා මාව රෝහලට ගෙන ගියේ ජීප් රථයකින්. පාද ගැන කිසිදු දැනීමක් මට නොතිබුණු නිසා මගේ පාද තිබේදැයි මම අවට හිටිය අයගෙන් ඇසුවා. අනතුර නිසා දැඩි ශාරීරික වේදනාවක් දැනුණත් මම හඬා වැටුණේ නැහැ. පුරා වසර 2ක් රෝහලේ ඇඳක් මත සුදු ඇඳුමින් සැරසී වැතිරී සිටීමට මට සිදු වුණා. ඒ අතර කිසිදාක මගේ දෙපයින් ඇවිදීමට නොහැකි බව වෛද්‍යවරු පවසා සිටියා. ඉතාමත් අපහසු කාලයක් ගෙවී යන්න පටන් ගත්තා. තිබහට වතුර වීදුරුවක් බීමටත් මට තවත් කෙනෙක් මත යැපීමට සිදුවුණු සමහර රාත්‍රීන්හි අධික පිපාසය නිසා අවදි වූවත් අනෙක් අයගේ නින්දට බාධා කරන්නට අකමැතිකමින් පිපාසය ඉවසාගෙන ඉන්න මම පුරුදු වුණා. දත් මැදීම කොණ්ඩේ පීරීම මට තනියම කරන්න අපහසු පුරුදු බවට පත් වුණා. පනාව කොණ්ඩේ පැටලෙන සෑම අවස්ථාවකම මම මගේ කොණ්ඩේ තනින් තන කපලා දැම්මා. ඒ හේතුවෙන් මගේ කොණ්ඩේ තනින් තන කෙටි වී විකාර පෙනුමක් ගත්තා. රෝහලට අමුත්තන් එන විට නිතර මං නින්දේ සිටින බව අඟවන්නට පුරුදු වුණා. මේ ආකාරයෙන් මා සිටිනවා දැකීමට මම කැමති වුණේ නැහැ. එන බොහෝ දෙනෙක් ආබාධිත බිරිඳක් කිසිදු ස්වාමි පුරුෂයෙක් පිළි නොගන්නා බවත් සැමියා මා දික්කසාද කරනු ඇති බවත් මගේ මව හා පවසනු මට ඇසුණා. හැකි තරම් මේවා නෑසුකන්ව සිටීමට මම උත්සාහ කරා. ඒ කියූ ලෙසම කටයුතු සිදු වුණා. මුල්ම වතාවට රෝද පුටුවක ඉඳගන්න ලැබුණාම මම ගොඩාක් සතුටු වුණා. මගේ කකුල් නැජනට කමක් නැහැ. මට දැන් රෝද තිබෙනවා. මට හිතුනේ එහෙමයි. මම මුලින්ම කරේ රෝද පුටුවෙන් ගිහින් මගේ තොල් ආලේප කර බැලීමයි. ඔබට විකාරයක් විදිහට දැනුණත් සැබවින්ම මම කරේ ඒකයි. කණ්ණාඩියෙන් මට මාව පෙනුනේ රෝද පුටුවෙන් එහා ලෝකයක් නැති විකටයෙක් විදියට. දැනුණු කලකිරීමෙන්ම මම ආලේපන විහදැම්මා. ඒ ජීවිතේ මට ලබා දුන් තත්වය පිළිගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නැති බව මට ක්ෂණයෙන් හැඟී ගියා. මම නැවතත් ඉක්මනින්ම තොල්ලාලිප කරගත්තේ ජීවිතය දෙන ඕනෑම විකල්පයක් බාර ගැනීම අදටනේ. බොහෝ දේවල් බොහෝ අය අහිමිවීමෙන් පසු මම තේරුම් ගත්තා මට තවත් අහිමිවීමට දෙයක් නැහැ කියලා. ආබාධිත මිනිසෙකුටත් සතුටින් සර්ව සම්පූර්ණ ජීවිතයක් ගත කිරීමට හැකි බව ලෝකෙට පෙන්වන්නට මට අවශ්‍ය වුණා. ඒ හැඟීම මට ධෛර්යය ගෙන ආවා. ඒ ඇගේ අතීත කතාව. ජීවිතය එතකින් අවසන් වුණේ නැහැ. ඇගේ පියා පවා ආබාධිතත්වයක් සමග ඇය පිළිනොගෙන අතහැර තිබුණා. ආබාධිත එක් දරුමවක් ලෙස ඇය තනි වුණා. ඇගේ තනියට හිටියේ ඇගේ මව හා සොහොයුරා පමණයි. නමුත් ඇයට සරදම් කළ ධෛර්යයට සරදම් කරමින් මේ වන විට ඇය පාකිස්තානයේ සිටින ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක්. පැස්ටල් මාධ්‍යයෙන් චිත්‍රාඳින ඇයගේ චිත්‍ර මුනිබා කැන්වස් යන සන්නාම නාමය යටතේ ලෙට්ටියා වෝල්ස් ව්‍යා කලර්ස් යන පාඨය සමග ලොව පුරා ලෙවි කරනවා. ඇය දක්ෂ ගායිකාවක්. ඒ වගේම ටෝනියන් ගයි විලාසිත ආයතනය වෙනුවෙන් පෙනී සිටින නිරූපිකාවක්. PVT රූපවාහිනී සේවයේ වාර්තාකාරිනියක්. ඒ නොනවතින එක්සත් ජාතීන්ගේ තානාපතිකමක් ලද ප්‍රථම පාකිස්තාන කාන්තාවයි. ඇය ඇයගේ අත්දැකීම් වලින් ලබාගත් පන්නරය දිරිමත් කිරීමේ දේශන වලින් සමාජගත කරමින් සිටිනවා.
සමාජ සේවිකාවක් ලෙසත් ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරන මුනීබා ළමා අපචාර වැළැක්වීමට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී කටයුතු කරනවා. හැම දෙනාම කුමක් හෝ ප්‍රශ්නයකින් පීඩා විඳිමින් ජීවත් වෙන්නේ. වාසනාවට මගේ ප්‍රශ්නය අනික් අයට පේනවා. නමුත් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න ලෝකයට පේන්නේ. හොඳම දේ ජීවිතේ පරාජය වීමට නොදී දිගටම සටන් කිරීමයි. ඇය ධෛර්යයෙන් පවසනවා. ජීවිතය යනු දෛවය අපට ලබා දෙන මොනෑම තත්ත්වයක් යටතේ හෝ ජීවිතය සතුටින් බාර ගැනීමයි. ඇගේ කතාව මට නම් පවසන සත්‍යත් මේමයි. තවත් මෙවැනි ලිපියකින් හමු වෙනතුරු මම ගිහින් එන්නම්. මම